ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ඩිජිටල් පුස්තකාල ඒකකයේ විසින් හැම කාර්තුවකටම එකක් වශයෙන් තාක්ෂණය පිළිබඳව විශේෂම ඩිජිටල්කරණය හා ඒ ආශ්‍රිත අනිකුත් තොරතුරු තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් අපගේ පුස්තකාලයාධිපතිවරුන් ඒ වගේම පුස්තකාල විද්‍යාව හදාරන සිසුන් දැනුවත් කිරීම සඳහා අපි මාර්ගගතව මෙවැනි වැඩමුළු මාලාවක් මෙවැනි දේශන මාලාවක් පවත්වාගෙන යනවා. ඒයින් මේ කාර්තුවට මේ වසරේ තියෙන අවසන් කාර්තුවේ දේශනීය සඳහා තමයි අපි දැන් සූදානම්ව සිටින්නේ. ඒ සඳහා අපි අපේ ගෞරවයේ ආරාධනයෙන් අපිට ඒ සම්පත්දායකත්වය ලබා දීමට කටයුතු කරන ආචාර්ය නිලුක මදුරංග කරන්නාගොඩ මහත්මාව මම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය හා නිකුත් කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඒ වගේම මේ වෙලේ සම්බන්ධ වෙලා සිටින සියලුම විශේෂම පුස්තකාලයාධිපතිවරුන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ඒ වගේම පුස්තකාලයාධිපති පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වෙලා ඉන්නවා මාර්ගගතව. ඒ අයවත් ගෞරවයෙන් පිළිගනිමින් මට මේ අවසර ඉල්ලනවා අපගේ සම්පත්දායක ආචාර්ය කරන්නාගොඩ මැතිතුමා ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්නට. ඔබ බොහෝ දෙනෙක් හඳුනන කෙනෙක්. එතුමන් දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කරනවා. එතුමන්ගේ එහිදීත් එතුමා එහි සිස්ටම්ස් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් ඒ වගේම තොරතුරු තාක්ෂණය ආදී ඒ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් තමයි එතුමන් එහිදී බාරව කටයුතු කරන්නේ. ඉතින් ගොඩක් ඒ සඳහා අත්දැකීම් බහුල සම්පත්දායකයෙකු වශයෙන් අපි එතුමන් හඳුනාගෙන සිටිනවා. ඒ වගේම එතුමන් මේ තව පුස්තකාල හා විඥාපන විද්‍යාව විෂය පිළිබඳව සම්පත්දායකයෙකු වශයෙන් විවිධ ආයතනවල කටයුතු කරනවා. අනිකුත් ඒ වගේම තොරතුරු තාක්ෂණය පිළිබඳවත් විවිධ ආයතනවල සම්පත්දායකයෙකු වශයෙන් කටයුතු කරමින් විශේෂ ජනප්‍රිය දේශකයෙකු වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම එතුමන්ගේ මූලික අධ්‍යාපන කටයුතු ගැන කෙටියෙන් සඳහන් කරනවා නම් කළමනාකරණය පිළිබඳව ඒකේ accounting එහෙම නැත්නම් ගණකාධිකරණය පිළිබඳව විශේෂ ගෞරව උපාධියක් ලබාගෙන තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේම ඒක 2008 දී තමයි එතුමන්ගේ උපාධිය ලබාගෙන තියෙන්නේ. ඒ වගේම ඊට පසුව 2013 වසරේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමා ලබාගෙන තිබෙනවා විශේෂයෙන්ම public administration ඒ වගේම ඒ ශාස්ත්‍රය පිළිබඳව ස්ලීඩා ආයතනයෙන්. ඒ වගේම එතුමන්ගේ පශ්චාත් උපාධිය ලබාගෙන තිනවා Masters of Public Administration ඒකත් ඒ ස්ලීඩා ආයතනයෙන්ම. ඒ වගේම එතුමන්ගේ පුස්තකාල හා විඥාපන විද්‍යා ශාස්ත්‍රයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තියෙනවා IIC University of Technology Cambodia කාම්බෝජයේම විශ්වවිද්‍යාලයෙන් එතුමන්ගේ ආචාර්ය උපාධිය ලබාගෙන තියෙනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ IT සම්බන්ධ තොරතුරු තාක්ෂණයේ සම්බන්ධ හසල දැනුමක් ඇති එතුමන්ගේ අපිට දායකත්වයේ ලබා ගැනීමට හැකියවීම ඇත්තටම මේ ඔබට සමට ගොඩක් කරුණු දැනගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි එතුමන්ට ගෞරවයෙන් ආරාධනය කරමින් එතුමන්ගේ දේශනේ පවත්වාගෙන යාමට මේ ඔබගේ ගැටලු තියෙනවා නම් අවසානයේදී ඔබට තියෙන ගැටලු ඇසීමට අපි විනාඩි 10ක් 15ක් වගේ කාලය ලබා දෙනවා. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නට කියලා ඔබට ආරාධනය කරමින් මම ආචාර්ය කරන්නාගොඩ මැතිතුමාට ගෞරවයෙන් ආරාධනය කරනවා එතුමන්ගේ දේශනය පවත්වන ලෙස. ස්තුතියි. බොහොම ස්තුතියි. මම හිතන හැමෝටම වැහෙනවා කියලා. එතකොට අද අපි කතා කරන්න යන්නේ පුස්තකාල වලට කොහොමද තාක්ෂණය පාවිච්චි කරන්න කියලා. ඊට අමතරව මම ඇත්තටම අද මේ ලෙක්චර් එකට සහභාගී වෙච්ච හැමෝටම පොඩි gift එකක් විදිහට මම ලියපු පොත පුස්තකාල සඳහා තාක්ෂණය කියන පොත මම හැමෝටම ෆ්‍රී එක කොපිය ගානේ දැන් මම කියන්නේ ඔන්ලයින් මම සොෆ්ට් කොපි එක දෙන්නම්. ඒක අනිත් අයට ෂෙයා කරන්න නැතුව තමන්ගේ පාවිච්චිට ඒක පාවිච්චි කරන්න දැවිලා ඉන්න හැමෝම මම ෂෙයා කරන්නම් අන්තිමට. ඒතර මේ පොතේ වැඩි විස්තර ගොඩක් තියෙනවා. මොකද මේ පොත සම්පූර්ණ ලියලා තියෙන්නේ පුස්තකාල සඳහා තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියලා වැඩි විස්තර. මොකද අපිට දැන් පැයකදී මේක කතා කරන්න බෑ සම්පූර්ණයෙන්. නමුත් මම කෙටියෙන් ඕගලන්ට පොඩි දැනුමක් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දෙනවා කොහොමද පුස්තකාල වලට තාක්ෂණය යොදා ගන්න පුළුවන් කියලා. දැන් හැමෝටම ප්‍රශ්නයක් ඒ සමහරක් වෙලාවට මම කතා කරනකොට අපිට සල්ලි නැහැනේ මේවා කරන්න බෑනේ කියලා.
නමුත් සල්ලි නැද්ද තියනවද කියන කාරණේට වඩා වැදගත් වෙන්නේ අපිට පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණික උපක්‍රම මොනවද කියන එක. සමහරක් වෙලාවට ඔයගන්ට ඩොනේෂන් එකක් කොහෙන් හරි ගන්න පුළුවන් වෙයි. ගොඩාක් ග්‍රාන්ට්ස් තියෙනවා ලියන්න පුළුවන්. අපි ලියන්නේ නැහැ. ඒවට ලියලා ඇප්ලයි කරොත් හරියට අපේ පර්පස් එක දාලා ඒ ග්‍රාන්ට්ස් හම්බ වෙනවා. එහෙම ගත්ත පුස්තකාල ඕන තරම් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ඉගෙන ගන්න මොනවද පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රම කියලා පුස්තකාලයක් දියුණු කරන්න. ඒ කියන්නේ ඇත්තටම දියුණු කරනවා කියන්නේ එක පැත්තකින් යූසර්ස්ලාට පාඨකයාට අපි එෆිෂන්ට් සේවාවක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. අනිත් පැත්තෙන් අපේ වැඩ කරන අයටත් හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ කාරණා දෙකම හරි වැදගත්. ඉතින් ඒක නිසා මේ පුස්තකාල වලට තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි පැයක් ඇතුළත කතා කරමු. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට විනාඩි 10ක් දෙන්නම් ප්‍රශ්න අහන්න. හරි. අපි නම් පටන් ගමු. මුලින්ම එතකොට තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ඇත්තටම විද්‍යාත්මක දැනුම අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන්න යොදා ගන්නවා පරිගණක වගේ උපකරණ පාවිච්චි කරලා. ඒතර ඒකට අපි කියනවා ටෙක්නොලොජි එක කියලා. ඒ කියන්නේ මේ පුස්තකාල සම්බන්ධයෙන් ගත්තාම. හරි. විවිධ නිර්වචන තියෙනවා. නමුත් මේක සරලව ගන්න පුළුවන් නිර්වචනයක් ඔයගොල්ලෝ හැමෝටම තේරෙන මේ සයන්ටිෆික් දැනුම, ඒ කියන්නේ විද්‍යාත්මක දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරනවා පරිගණකව හා ඒ ආශ්‍රිත උපකරණ පාවිච්චි කරලා. අපි ඒකට කියනවා ටෙක්නොලොජි එක කියලා. එතකොට ටෙක්නොලොජි ඇප්ලිකේෂන්ස් ඉන් ලයිබ්‍රරි කියලා කියන්නේ කොහොමද තාක්ෂණීය පුස්තකාල වලට භාවිතා කරන්න කියනවා නම් අපිට මේ විදිහට අපි ගත්ත මේ ප්‍රායෝගිකව අපි පාවිච්චි කරන්න අරාගත්ත තාක්ෂණික දැනුම පුස්තකාල වලට යොදා ගත්තාම අපිට ඒකට කියන්න පුළුවන් පුස්තකාල සඳහා තාක්ෂණය යොදා ගැනීම කියලා. එතකොට මෙහෙම අපි මේ තාක්ෂණික භාවිතයන් පුස්තකාල වලට ගත්තාම මේක ප්‍රධාන වශයෙන් පාර්ශවයන් දෙකකට මේකේ උදව්ව ලැබෙනවා. එක පැත්තකින් ලයිබ්‍රරි ස්ටාෆ් එකට මේක උපකාර වෙනවා. තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් සහ effectively efficiently කරගන්න. අනිත් පැත්තෙන් යූසර්ස්ලාට පහසුකම් ලැබෙනවා. ඉතා ආකර්ෂණීය සේවාවක් පුස්තකාලය හරහා ලබා ගන්න සහ අර වගේම කාර්යක්ෂම සඵලදායී සේවාවක් පුස්තකාල හරහා ලබා ගන්න. ඒක නිසා මේ තාක්ෂණය කියන එක අපිට බැහැර කරන්න බෑ. මේක හරි වැදගත්. මොකද හැමෝටම මේක වැදගත්. හැම ශේෂ්ත්‍රයකම වැදගත්. කිසිම ශේෂ්ත්‍රයකට තාක්ෂණයෙන් නැතුව අද ඉදිරි ගමනක් නැහැ. ඒක නිසා මේක හරිම වැදගත්. අපි බලමු ඉස්සරහට. එතකොට චුට්ටක් ඉන්නවට මේ ස්ක්‍රීන් එක අයින් කරගන්න. හරි right. එතකොට ඊළඟට අපි කතා කරන්න පුළුවන් මුලින්ම මම කතා කරන්න කැමති මම කෙටියෙන් මේ හැම එකක්ම කතා කරන්නේ ඔයගන්ට සරල දැනුමක් ලබා දෙන්න. හැබැයි ඔයගන්ට මේ ඕන එකක් ඊට පස්සේ හොයාගන්න පුළුවන්. මොකද අපිට අවශ්‍ය කරන්නේ කෙටියෙන් දැනගන්නයි මොනවද පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණික උපක්‍රම කියලා. ඒතර උපක්‍රම ගැන වැඩිදුරට හදාරන්න ඕන නම් ඒ සම්බන්ධ පොතපත කියවන්න පුළුවන්, දන්න කෙනෙක්ගේ උපදෙස් ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. right? එතකොට පළවෙනි එක තමයි වෙනම විද්‍යුත් පද්ධතියක් ලයිබ්‍රරියට තියෙන එක. උදාහරණයක් විදිහට අපි විදුලි සැපයීම ලයිබ්‍රරියට ගන්නවනේ ඕනම ලයිබ්‍රරි එකකට. එතකොට මේකෙදී පරිගණක හා ඒ ආශ්‍රිත තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා නම් අන්නේ උපකරණ වලට separate power line එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒක මතක තියාගන්න ඕනේ. එතකොට අලුතෙන් පුස්තකාල බිල්ඩිමක් හදනවා නම් ඔයගොල්ලෝ පුස්තකාලාධිපතිවරු හැටියට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ හදන බිල්ඩින් එකේ separate power line එකක් ඇදගන්න මේ තාක්ෂණික උපකරණ සම්බන්ධ කරන්න. එතකොට හැම කාමරයකම හැම තැනකම ඒ plug points වල ගහලා තියෙනවා. මේක only මේක use කරන්න පුළුවන් තාක්ෂණික උපකරණ IT උපකරණ plug කරන්න කියලා විතරයි. ඒතර ඒකට දැන් හිතන්නකෝ ඒකට අපි ෆෑන් එකක් ගහන්නේ නැහැ. එතකොට ඒ ලයින් එකට. ඉතින් ඒ වගේ අපිට පුළුවන් separate power line එකක් හදාගන්න IT උපකරණ වලට. දැන්ටමත් ඔබ ඉන්නේ තියෙන පුස්තකාලයක නම් ඔබට පුළුවන් හැකියික්මනින් පුළුවන් තරම් උත්සාහ කළා power line එක separate කරගන්න. එතකොට අනිත් උපකරණ වලට ඒ කියන්නේ AC වලට, ෆෑන් වලට, අනිත් සියලුම දේවල් වලට එක power line එකක්, IT උපකරණ වලට තව power line එකක්. මේකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. මොකද හේතුව හිතන්නකෝ පුස්තකාලේ ටික ලොකු වෙලා ටිකක් විශාල පුස්තකාලයක් කියලා. පරිගණක හිතන්නකෝ 50ක් 60ක් තියෙනවා. දැන් කොළඹ විශ්වවිද්‍යාලය ගත්තොත් අපේ පුස්තකාලේ පරිගණක 250ක් තියෙනවා. ඒතර මේ පරිගණක 250ට අපිට UPS 250ක් පාවිච්චි කරන්න වෙනවා පරිගණක ටික ආරක්ෂා කරගන්න. ඒක හරි කරදරයක්. මොකද හේතුව මේ UPS පරණමෙන්ට අවුරුදු 2ක් 3ක් පයින්නකොට දවස ගානේ එකක් කැඩෙන්න පටන් ගන්නේ. ඒතර ඒක හදන වෙරෙන්න වෙන කරන්න වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හැබැයි separate power line එකක් තිබ්බනම් මොකද අපිට කරන්න පුළුවන්? අර separate power line එකේ උඩටම අපි UPS එකක් දැම්මොත් අර සියලුම පරිගණක වලට එකපාර ඒ UPS එකෙන් ආවරණය සලසන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩාක් පහසුකම් තියෙනවා. එකක් අනිත් එක තමයි හිතන්න මොකක් හරි මේන්ටෙනන්ස් එකක්. දැන් අපි IT පුස්තකාලයට යොදාගත්තාන් පස්සේ මේ පුස්තකාලේ එකපාරට විදුලිය විසන්ධි කරන්න බෑ ලේසියෙන්. මොකද ගොඩාක් තාක්ෂණික උපකරණ රන් වෙනවා පුස්තකාලයක් ඇතුලේ.
එතකොට අපිට power off කරන්න ඕන නම් අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් අර separate line එකක් තියෙනවා නම් maintenance කටයුත්තක් කරනවා නම් bulb දානවා නම් AC එකක් හදනවා නම් අපිට පුළුවන් ඒ line එක විතරක් off කරන්න. හැබැයි අනිකුත් සියලුම පුස්තකාල තාක්ෂණයට සම්බන්ධ උපකරණ සවි කරලා තියෙන්නේ අර අනිත් separate line එකට. ඒතර ඒ line එක off කරන්න අවශ්‍ය නැහැ. හදිස්සියකට ඒ line එක off කරනවා නම් ඒ line එකේ තියෙන බඩු වෙන line එකට temporary ගහගන්න පුළුවන් ටික වෙලාවකට. ඒක නිසා හරි වැදගත් පුස්තකාලයට අඛණ්ඩව සේවාව ලබා දෙන්න තාක්ෂණික උපකරණ හරහා මේ වගේ lines දෙකක් තියෙන එක. ඔකට මේ පින්තූරනොත් පේනවා ඇති. ඒ කොහොමද මේ lines දෙක පාවිච්චි කරන්න කියලා. දෙවෙනි එක තමයි පුස්තකාල ගත්තාම අද වෙනකොට අපිට පුස්තකාල වලට අපි manually පොත් issue කරන return කරන ක්‍රමයෙන් බැහැර වෙලා දැන් අපි systems පාවිච්චි කරනවා. එතන මේ අපි කියනවා library management system කියලා. පුස්තකාල කළමනාකරන තොරතුරු පද්ධති කියලා. මේ වගේ තොරතුරු පද්ධති පාවිච්චි කරනකොට ඔයගන්ට options තුනක් තියෙනවා. පළවෙනි එක අපි කියනවා commercial LMS. දැන් Alice software එක, Liberty software එක ගත්තොත් මේවා commercial softwares. commercial softwares කියලා කියන්නේ මේ software එක හදන්නේ company එකකින්. ඒගොල්ලෝ සල්ලි වලට ඒක අපිට විකුණනවා. අපි පාවිච්චි කරනකොට ප්‍රශ්නයක් ඇති වුණොත් ඒගොල්ලෝ විසඳලා දෙනවා. අපි අවුරුදු පතා හැබැයි ඒගොල්ලන්ට annual maintenance agreement එකක් කියලා අවුරුදු පතා යම්කිසි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ක්‍රමේ බොහොම පහසුයි පුස්තකාලය පැත්තෙන් ගත්තාම. ඉතා විශාල කාර්යබහුල තාක්ෂණික දැනුමක් නැති පුස්තකාලවලට මේ ක්‍රමය හරිම යෝග්‍යයි. මොකද පුස්තකාලය ඇතුලේ තාක්ෂණික දැනුම තියෙන පුද්ගලෙක් ඉන්න ඕනේ නැහැ. එයාට LMS එක හසුර ගන්න පුළුවන් නම් ඇති. මොකද ප්‍රශ්නයක් වුණොත් අර ආයතන ඒක සම්බන්ධයෙන් හදලා දෙනවා ඒක. සහ ඒගොල්ලෝ බලනවා. ඒතර ඒ වගේ පුස්තකාලවලට මේ ක්‍රමය යෝග්‍යයි. හැබැයි සල්ලි යනවා. මොකද මේක සල්ලි වලට ගන්න ඕනේ. annually අවුරුදු පතා යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. දෙවෙනි ක්‍රමය තමයි open source LMS පාවිච්චි කරන එක. දැන් කොහා කියන්නේ open source එකක්. එතකොට මේක freely internet එකේ තියෙනවා. අපිට අරගෙන install කරගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක විසඳන්න කෙනෙක් නෑ. අපිම විසඳ ගන්න වෙනවා. ඉතින් එතන පොඩි ගැටලුවක් තියෙනවා. මොකද හේතුව දැනට කොහා system එක open source system එකක් virus attack එකක් ඇවිල්ලා නෑ. හැබැයි කෙනෙකුට මේක කඩාකප්පල් කරන්න ඕන නම් purposely හිතන්න දැන් මට අවශ්‍යයි මේ කොහා කියන system එක ලෝකේ ගොඩක් තැන්වල පාවිච්චි කරනවා. මට අවශ්‍යයි මේක එකපාරට විඳවට්ටන්න. මට පුළුවන් මේකට වෛරස් එකක් මුදාහැරලා කොහා කියන සිස්ටම් එක සම්පූර්ණයෙන් ඔෆ්සෙට් කරන්න. හැබැයි එහෙම වුණොත් අර කොහා සිස්ටම් එකේ ගෲප් එකක් ඉන්නවා ඒකේ ප්‍රශ්න සම්බන්ධයෙන් උත්තර දෙන්න. ඉතින් ගෲප් එකට දාලා ඒගොල්ලොත් හොයාගෙන උත්තරයක් දෙන්න සමහරක් විට මාසයක් විතර යන්නත් පුළුවන්. අපිට නිශ්චිත කාලයක් කියන්න බෑ. මොකද අපි දන්නේ නැහැ ඒක හදලා තියෙන්නේ කොහොමද කියලා. අපි කරන්නේ අන්තර්ජාලයේ ෆ්‍රී තියෙන කොහා සිස්ටම් එක අරගෙන අපි ඉන්ස්ටෝල් කරලා අපි වැඩ කරනවා. ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හැබැයි ඒකේ තියෙන හැම කෝඩ් එකක්ම හැම කෙනෙක්ම දන්නේ නැහැ. හැබැයි අර commercial software එකක් ගත්තොත් හදලා තියෙන්නේ ඒ කම්පැනි නිසා ඒගොල්ලන්ට සම්පූර්ණ ඒකේ අයිතිය තියෙනවා. ඒගොල්ලෝ සම්පූර්ණ ඒකේ තියෙන කෝඩ්ස් හැම එකක් ගැනම දන්නවා. ඉතින් අන්න ඒක තමයි open source software පාවිච්චි කරන එකේ risk එක තියෙන්නේ. එහෙම නැත්නම් මේ වෙනකොට ලෝකේ open source softwares නම් හැමෝම පාවිච්චි කරන්නේ commercial softwares company වෙහිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ Microsoft එක මේ වෙනකොට නැතුව තියෙන්න ඕනේ. Microsoft එක කියන්නේ Word software එක commercially විකුණන company එක. හැබැයි open source ඕන්තරම් softwares තියෙනවා Word software කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අදටත් Microsoft company ලෝකේ වැඩිම ලාභ ලබන ආයතනයක්. ඉතින් ඒකම තමයි පුස්තකාල කළමනාකරන පද්ධතිය වලටත් ඒ තියරියමයි ඇප්ලයි වෙන්නේ. නමුත් මොන යම් හෝ හේතුවකට කවුරුත් කොහා සිස්ටම් එකට ඇටැක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව ඒක ෆ්‍රී පාවිච්චි කරන එකක්. ඒකට ඇටැක් කරා කියලා කාටවත් ප්‍රතිලාභයක් නැහැ. ඉතින් ඒක නිසා සාමාන්‍ය තාක්ෂණික දැනුමක් තියෙනවා නම් ඔබට සහ යමක් කළමනාකරණය කරගන්න පුළුවන් නම් සහ සල්ලි නැත්තම් මේ ක්‍රමය යෝග්‍යයි open source software එකට යන එක. හැබැයි ප්‍රශ්න තියෙනවා. ඒක commercial software එකක් තරම් 100%ක් හොඳ වෙන්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ එහෙම කියන්න අමාරුයි. මොකද open source කියන්නේ free දෙන්නේ. ඒක develop කරන්නේ කට්ටිය එකතු වෙලා. ඒක දියුණු කරන්නේ. ඉතින් ඒකේ හැමතිස්සෙම යම් ප්‍රශ්න හැමතිස්සෙම bugs තියෙනවා. ඉතින් ඒවා විසඳගෙන ඉස්සරහට යන්න ඕනේ. නමුත් ලොකු ගැටලුවක් නැහැ. මොකද ලෝකේ දැන් අද වෙනකොට 140ක් විතර පුස්තකාල මේ open source softwares පාවිච්චි කරනවා. Tamanට සල්ලි නැත්තම් තාක්ෂණික දැනුමත් යම් මට්ටමකට තියෙනවා නම් කොහා සිස්ටම් එක වගේ තව තියෙන open source softwares ඕනතරම් library වල පාවිච්චි කරන්න පුළුවන්. ඒකක් අරගෙන ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරනවා. කිසි ගැටලුවක් නැහැ. හොඳට රන් වෙනවා. හැබැයි ප්‍රශ්නයක් ඇති වුණොත් මුහුණ දෙන්න බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ ගැටලුව තියෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ දැනගන්න. හැබැයි නිකන් බිසි නැති ලොකු ගැටලුවක් නැති පුස්තකාලවලට මේක හරියටම හරි යෝග්‍යයි. මොකද අපි ලක්ෂ ගණක් වේදම් කරලා commercial software එකක් ගන්න අවශ්‍ය නැහැ. තුන්වෙනි එක තමයි අද වෙනකොට මේ දෙකටම විකල්පයක් විදිහට hybrid LMS කියලා එකක් ඇවිල්ලා තියෙනවා. software එක හදන්නේ කම්පැනියක්, අයිතිය තියෙන කම්පැනි එකට. හැබැයි ඒගොල්ලෝ ඒක අන්තර්ජාලේ free දාලා තියෙනවා. ඒ දාලා තියෙන software එක අපිට දැනුමක් තියෙනවා නම් අපිට අරගෙන install කරගන්න ඒගොල්ලෝ ඉඩ දෙනවා. හැබැයි install කරාන් පස්සේ කවදා හරි යම්කිසි ගැටලුවක් ඇති වුණොත් අපිට විසඳ ගන්න බැරි අපිට පුළුවන් ඒගොල්ලන්ගේ උදව් ගන්න යම්කිසි මුදලක් ගෙවලා. ඒගොල්ලෝ ඒකට ලෑස්තිලා ඉන්නවා. ඒගොල්ලෝ ඒකට support service වලට තමයි සල්ලි ගන්න. ඉතින් ඕක තමයි පුස්තකාල කළමනාකරන පද්ධතිය වර්ග 3. ඉතින් ඕකෙන් තෝරගන්න ඔයගලගේ පුස්තකාලේ සුදුසු විකල්පය මොකක්ද කියන එක. මම ඉක්මනට යනවා මොකද මේ ටික ඔක්කොම විස්තර කරන්න අවශ්‍යයි. right? එතකොට open source වලට උදාහරණයක් කොහා
කමර්ෂල් වලට උදාහරණයක් ලිබර්ටි සහ ඇලිස්. මේ හයිබ්‍රිඩ් වලට උදාහරණයක් තමයි නිව් ජෙන්ලිබ් කියන software එක. ඊළඟට මේ වගේ පුස්තකාල පරිගණක පුස්තකාල කළමනාකරන පද්ධතියක් ගත්තාම අනිවාර්යයෙන් මේවා ඉන්ස්ටෝල් කරන්න සහ විවිධ දේවල් අපිට ඉන්ස්ටෝල් කරන්න සර්වර් පරිගණක අවශ්‍ය වෙනවා පුස්තකාලයකට. ඉතින් සර්වර් පරිගණකයක් ගන්නකොට මේකෙත් විකල්ප තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපි කියන rack mounted servers කියලා. rack එක හයි කරන්නේ සහ එක rack එකේ මේ වගේ servers මේ තියෙන මුලින්ම තියෙන rack mounted servers මෙන්න මේක. අතන ඔකට arrow එකෙන් පේනවා ඇති. මේ වගේ එක rack එක 7-8ක් හයි කරන්න පුළුවන්. එතන පුස්තකාලේ ඉඩ නැත්තම් එක rack එකක් අපිට ගොඩක් හයි කරන්න ඕන නම් server සහ server එක එහාට මෙහාට ගෙනියන්න ඕනේ නැත්තම් මේ ක්‍රමය හොඳම ක්‍රමයක්. මොකද එතකොට මේ කාමරේ AC කරන්න ඕනෙත් නෑ මේ rack එක විතරක් AC කරන්න පහසුකම් තියෙනවා. හැබැයි මේක යම්කිසි විදියකින් හරි හොඳයි. මොකද එක තැනක අපිට servers ගොඩක් හයි කරලා තියන්න පුළුවන්. ඉතින් ඒ වගේම රිස්ක් එකකුත් තියෙනවා. එක තැනක servers ටික ඔක්කොම තියෙන එකේ. ඒ දෙපැත්තම තියෙනවා. දෙවෙනි එක තමයි tower model servers කියලා අපි කියනවා. මෙන්න මේ ක්‍රමයේ servers ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට මේ server එක එහාට මෙහාට ගෙනියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය අපේ desktop computer එකක් වගේ ටිකක් බරින් වැඩි එච්චරයි වෙනස. ඒක දෙවෙනි විකල්පය. හැබැයි නවීනතම විකල්පය තමයි මේ servers දෙකම වෙනුවට අද අපි පාවිච්චි කරන cloud servers. ඒ කියන්නේ මේක තියෙන්නේ අන්තර්ජාලය. cloud එකේ තමයි server එක තියෙන්නේ. එතකොට අපි මේ servers පාවිච්චි කරන හැමතිස්සෙම අපි මේ servers සල්ලි වලට ගන්න ඕනේ. මේවා මේන්ටේන් කරන්න ඕනේ. මේවට වෛරස් ගාඩ් දාන්න ඕනේ. අප්ඩේට් කරන්න ඕනේ. බෑකප් වෙනවද කියලා බලන්න ඕනේ. මේ කරුණු සියල්ලම අපි කරන්න ඕනේ. ඒක එක පැත්තකින් කරදරයි පුස්තකාල දියුණු වෙන්න සංකීර්ණ වෙන්න එක පැත්තකින් කරදරයි. එතකොට ඒකට තියෙන නවීනතම විකල්පය තමයි cloud servers. මේක අන්තර්ජාලයේ තියෙන ඕනම තැනකින් access කරන්න පුළුවන් physically එතනටම යන්න ඕනේ නැහැ. ඊළඟට මේකේ නඩත්තු කරන ඒවා, මේන්ටෙනන්ස් කරන ඒවා, අප්ඩේට් කරන ඒවා, බෑකප් ගන්න ඒවා මේ සියල්ලම කරන්නේ අදාළ ආයතන විසින්. අපිට කිසිම වගකීමක් අපිට කිසිම ගැටලුවක් නැහැ සර්වර් එක නඩත්තු කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේක හොඳ ඔප්ෂන් එකක්. මුදල ගත්තාමත් ඇත්තටම දැන් මේ වගේ පරිගණකයක් ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 20ක් විතර වෙනවා. හැබැයි අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දකට ලක්ෂ 2ක් විතරනේ. හැබැයි මේ වගේ cloud server එකකුත් අද වෙනකොට ලක්ෂ 2කට විතර අවුරුද්දට ගන්න පුළුවන්. හැබැයි හැම අවුරුද්දකම subscription එක ගෙවාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මුදලක් ගෙවාගෙන යන්න ඕනේ ඉස්සරහට. ඒක තමයි servers ගැන කියන්නේ. තුන්වෙනි එක තමයි අපිට පුළුවන් පුස්තකාලයක් අලංකාර කරන්න සහ තොරතුරු ලබා දෙන්න. නිකම් පුස්තකාලේ බෝඩ් අලවන්න නැතුව, කොළවල print කරලා අලවන්න නැතුව මේ වගේ LED පැනල් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වගේ LED පැනල් එකක් වර්ග අඩියක් රුපියල් 17000ක් 20000ක් වගේ තමයි වෙන්නේ. ඉතින් අඩි භාගේ වැඩි කිරීම අඩි 2 වගේ බෝඩ් එකක් ගත්තාම වර්ග අඩියයි වෙන්නේ. ඉතින් රුපියල් 17000කට 20000කට මේ වගේ හොඳ ලස්සන sophisticated LED panels library එක ඇතුලේ හයි කරන්න පුළුවන්. ඉතින් බලන්න මේ හැම එකක්මටම ඔයගන්ට සල්ලි නැතුව ඇති. නමුත් මේවට ඕන තරම් ඩෝනර්ස්ලා ඉන්නවා. කෙනෙක්ගෙන් ඉල්ලුවොත් සමහරවිට හොඳ බිස්නස්මන් කෙනෙක්ගෙන් ඉල්ලුවොත් අපිට LED panels 4ක් විතර දෙන්න අපේ පුස්තකාලයට කියලා ගමේ ඉන්න කෙනෙක් නොදී ඉන්නේ නැහැ. හරි. එතකොට මේක හොඳ ඔප්ෂන් එකක්. මොකද මේක ආකර්ශනීයයි, attractive, right? ඊළඟට අපිට පුළුවන් LED screen පාවිච්චි කරන්න. ඇත්තටම LED screen කියන එක මේ මහා අලුත් දෙයක් නෙමෙයි. අපිට LED TVs පාවිච්චි කරන්න පුළුවන් screen විදිහට. ඉතින් අද වෙනකොට සාමාන්‍යයෙන් අඟල් 48 වගේ LED screen එකක් 1,50,000කට වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ Chinese brand එකක්. ඉතින් හැබැයි මොන Chinese brand ගත්තත් Sony ගත්තත් අද ඔක්කොම assemble කරන්නේ China වල. ඉතින් ඒක නිසා ලොකු වෙනසක් නැහැ. ගොඩක් අඩුවට ගන්න පුළුවන් Chinese brand එකක් සාමාන්‍යයෙන් 1,50,000කට වගේ. ඉතින් හැබැයි මේකක් ගත්තාම අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන් බොහොම ආකර්ශනීයයි. ලයිබ්‍රරි එකේ සිද්ධ වෙන දේවල් අලුතෙන් ආපු පොත්පත් තියෙන වර්ක්ෂොප් ලයිබ්‍රරි එකේ ඉන්න අයගේ පින්තූර මේකේ ලස්සනට දාන්න පුළුවන්. මේකේ ඒ වගේ පින්තූර දාන්න බෑ මේ කලින් ක්‍රමේ. හැබැයි මේකෙදි පින්තූර ගොඩක් දේවල් PowerPoint වීඩියෝස් හැම එකක්ම දාන්න පුළුවන්. ඊළඟට ඉන්ටරැක්ටිව් ස්ක්‍රීන්ස්. මේක අද ජනප්‍රියම දෙයක් ලයිබ්‍රරිස් ගත්තාන් පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පේරාදෙණියේ උද්‍යානිකාව තියෙනවා ඇතුල් වෙන තැන. ඒ වගේම ගොඩක් ඔය ප්‍රයිවට් හොස්පිටල්ස් වල තියෙනවා ඉන්ටරැක්ටිව් ස්ක්‍රීන්ස්. මේක ටච් කරන්න පුළුවන්. ඉතින් පුස්තකාල වලට මේක වැදගත් වෙන්නේ කොහොමද? පුවත්පත් කියවන්න, ඊට පස්සේ මැප් වගේ ඒවා බලන්න මේක හරි වැදගත්. මොකද මේක අපේ හෑන්ඩ් ෆෝන් එක වගේමයි. ටච් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ලොකු කරන්න, පොඩි කරන්න, ඇඟිලි වලින් ඒවා මේවා කරලා ලොක් කරන්න, පොඩි කරන්න පුළුවන්. ඉතින් හැබැයි හරි වැදගත් මේක. මොකද මේක මොඩර්න් ටෙක්නොලොජි එක. ඉතින් මේක පාවිච්චි කරලා අපිට පත්තර කියවන්න, ජර්නල් ආටිකල්ස් කියවන්න, මැප් වගේ ඒවා බලන්න හරියම පහසුයි. ඉතින් ඒක නිසා බලන්න මේවා එකක් ගන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් දැන් අද මේවා ගොඩක් ගණන් අඩු වෙලා අපි 2016 කොළඹ විශ්වවිද්‍යාලයට මේවා ගන්නකොට ඒ දවස්වල මිල ලක්ෂ 7ක්. නමුත් දැන් අපි මේ ඊයේ පෙරේද මේක අපි ඕඩර් කරා ලක්ෂ 3මාරයි. ඉතින් ගොඩක් මිල අඩු වෙලා. මේ කියන්නේ ඩොලර් එකේ වැඩි වීමත් එක්කත් මේවා මිල අඩු වෙලා. මොකද දැන් මේවා තවදුරටත් මේක මැජික් එකක් නෙමෙයි ලෝකෙට මේවා. ඒකයි. හරි. ඊළඟට ඔයගන්ට පුස්තකාලයක් තියෙනවා නම් අනිවාර්යෙන් අඩුම තරමේ පොඩි හෝ කාමරයක IT room එකක් පවත්වාගෙන යෑම IT center එකක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍යයි. මොකද පුස්තකාලයට එන කෙනෙකුට සමහරක් වෙලාවට නෝට් එකක් ගන්න අවශ්‍ය වෙනවා. පොතක් කියවන ගමන් ඒගොල්ලන්ගේ රිසර්ච් එකට යමක් ටයිප් කරගන්න අවශ්‍ය වෙනවා.
පොතක තියෙන කෑල්ලක් පිටපත් කරගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ දේවල් වලට ඒගොල්ලන්ට පහසුකම් ලබා දෙන්න IT රූම් එකක් තියෙන එක ඉතා වැදගත්. ඒක අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන අඩුතරමේ කම්පියුටර්ස් දෙකක්වත් තුනක් හරි එක්කලා එහෙම IT රූම් එකක් ඇති කරන්න පුළුවන් නම් ඒක බොහොම වැදගත් කාරණයක් වෙනවා. ඔය සාමාන්‍යයෙන් ප්‍රාදේශීයව ඉන්න තමන්ගේ ගමේ ඉන්න බිස්නස්මන් කෙනෙක්ගෙන් කම්පියුටර්ස් තුනක් කිල්ලුවොත් පුස්තකාලයට IT සෙක්ෂන් එකක් හදන්නම් ඔයාගේ නමත් එතනට දාන්නම් කියලා නොදෙන්නේ නැහැ. හරි ඒතර දාන්න පුළුවන් ඉස්සර ගන්නත් පුළුවන් ඕන්න බෝඩ් එක මෙන්න මෙයා ඩොනේට් කරා කියලා. කිසි ගැටලුවක් නැහැ. අපිට ඕනේ වැඩේ කරගන්න. රයිට්? එහෙනම් මගේ අදහස ඒක. හරි? ඊළඟට අද අලුතෙන්ම තියෙන concept එක තමයි පුස්තකාලවල research corner එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් දුරට අද පුස්තකාල වලට leisure reading වලට අමතරව පුස්තකාල වලට එනවා මිනිස්සු research සම්බන්ධ. ඒ කියන්නේ තමන්ගේ research තියෙනකොට research එක කරගන්න. මොකද ඒකට ඕන කරන නිස්කලංක environment එකක් ගෙවල් වල නැහැ. ඉතින් ඒක නිසා තමන්ගේ research කරගන්න ඒ වගේ වලට පුස්තකාල වලට එන පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට බොහොම ආකර්ශනීය වටපිටාවක් එක්කලා දැන් මේ වගේ නිකන් ලස්සන බලන්න මේකේ green environment එකක් තියෙන්නේ. නිකන් හොඳ එහාට මෙහාට කරන්න පුළුවන් හොඳ comfortable chairs අරවා මේවා තියෙනවා. ඉතින් මේ වගේ ඒවත් එක්කලා පරිගණකයක් දෙකක් දාලා ඒ පරිගණක වලට research වලට අවශ්‍ය කරන මෘදුකාංග install කරලා අපිට තියන්න පුළුවන්. ඉතින් බොහොම ලස්සන ආකර්ශනීය research corner එකක් තමන්ගේ library හදන්න පුළුවන්. තමන්ට room එකක් තියෙනවා නම් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔයගොල්ලෝ building එකක් හදනවා නම් අනාගතේ මේකට space එකක් තියාගන්න. පොඩි ඉඩකඩයි අවශ්‍ය. මොකද research corner එක ගොඩ දෙනෙක් ඇවිල්ලා හොගාලා පිරලා ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට රිසර්චර් කෙනෙක් නැත්නම් දෙන්නෙක් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ sophisticated attractive environment එකක් තමයි අවශ්‍ය කරන්නේ. මම මේ පින්තූර පෙන්නන්නේ ඔයගන්ට හිතා ගන්න මේක කොහොම එකක්ද මේක වෙන්න ඕනේ කියන එක. right? ඊළඟට අපිට පුළුවන් පුස්තකාලයක් වුණාන් පස්සේ audio video corner එකක් හදන්න පුළුවන්. මේක හරි වැදගත්. මොකද හේතුව අපිට පුළුවන් මේක ලොකු ගාණක් යන්නෙත් නෑ. අපිට පුස්තකාලේ room එකක් තියෙනවා නම් මේක sound proof කරගන්න පුළුවන් නම් sound proof කරන්න ලොකු වියදමක් යන්නෙත් නැහැ. සමහරක් යට room එක sound proof. ඒ කියන්නේ එහෙම සද්ද එළියට එන්නේ නැහැ. එහෙම room එකක් තියෙනවා අපිට ගන්න අවශ්‍ය වෙන්නේ අඟල් 48 වගේ LED TV එකකුයි surrounding sound system එකේ විතරයි. ඉතින් මේ දෙකම සාමාන්‍යයෙන් ලක්ෂ දෙකක් වගේ යනකොට ගන්න පුළුවන්. අරගෙන අපිට පුළුවන් මේකේ මෙතනට තියන්න ඔස්කාර් nominated films 10. ඒ අවුරුද්දේ ෆිල්ම් ෆෙයාර් එකේ nominate වෙච්ච ෆිල්ම් 10. සරසවි සම්මාන වලට නිර්දේශ වෙච්ච ෆිල්ම්ස් 10. ඔය වගේ ෆිල්ම් 30ක් විතර අපිට අවුරුද්දට අරගෙන තියලා තියන්න පුළුවන් ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න. ඉතින් මම හිතනවා මේ වගේ දෙයක් තිබුණොත් අනිවාර්යෙන් එන පාඨකයෝ ඇවිල්ලා ඔක බුක් කරලා ඒව බලන්න පටන් ගනි. ඉතින් ඒක හොඳ ඉනිෂියේටිව් එකක් තාක්ෂණයේ පැත්තෙන් කරන්න පුළුවන් නම් මොකද ලොකු වියදමක් යන්නේත් නැහැ. right? ඊළඟට ඔයගලගේ පුස්තකාලයට එනවා නම් disable අය, ආබාධිත පුද්ගලයෝ සහ visually impaired අය, ඇස් පෙනීම දුර්වල කට්ටිය, නැත්නම් කන් ඇහිම අඩු කට්ටිය එනවා නම් ඔයගන්ට පුළුවන් ඒගොල්ලන්ට වෙනම visually impaired නැත්නම් disable අයට වෙනම corner එකක් හදන්න පොඩි room එකක්. මොකද ගොඩාක් අද උපකරණ තියෙනවා මේ වගේ disable අයට සහ visually impaired hearing losses තියෙන අයට මේ පාවිච්චි කරන්න පුළුවන් උපකරණ පුස්තකාලයක ඇවිල්ලා පුස්තකාලයේ තියෙන සම්පත් එක්කලා ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න විවිධ ක්‍රම හදලා තියෙනවා. ඉතින් ඒ වගේ ක්‍රම සම්බන්ධ උපකරණ ඔයගලන්ට පුළුවන් ගෙනල්ලා මේ section එකේ තියලා තියන්න ඒගොල්ලන්ට ඒවැයෙන් පහසුකම් ලබා ගන්න. මොකද අපි හැමෝටම සමානව සලකන්න ඕනේ. පබ්ලික් ලයිබ්‍රරි එකක් වුණොත් ගොඩක් වෙලාවට මේ වගේ පුද්ගලයොත් එයි. ඒක නිසා ඒගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් අපි සැලකිල්ලක් දක්වන්න අපිට පුළුවන්. ඊළඟ එක තමයි සමහරට පුස්තකාලයට පුද්ගලයෙක් ආවා මේ පුද්ගලයාට අවශ්‍ය වෙනවා පොතක සමහරට කතන්දර පොතක් කියනකොට එයාට එක පිටුවක් ස්කෑන් කරගන්න ඕනේ. මේ පිටුව හරි වැදගත් එයාට මොකක් හරි රිසර්ච් එකකට හරි යාගේ කාරණයකට. ඒතර ඒ වගේ වෙලාවට එළියට ගිහිල්ලා පොත ලෙන්ඩ් කරගෙන එළියට ගිහිල්ලා මේක ෆොටෝකොපියක් අරගෙන ආයෙ ගෙහල් දෙනවා කියන එක ප්‍රැක්ටිකල් නෑ. ඉතින් හොඳම දේ ඔයගන්ට පුළුවන් self scanning facility එක ලයිබ්‍රරි එකක් හදන්න. අර මං කියපු IT room එකේම IT center එකේම උනත් කමක් නෑ. නැත්නම් වෙනම තැනක උනත් කමක් නෑ. අපිට පුළුවන් පරිගණකයකුයි ස්කෑනර් එකකුයි දාලා තියන්න අන්තර්ජාල සම්බන්ධතාවයත් එක්කලා. එතකොට පුද්ගලයෙකුට පුළුවන් එක පිටුවක් ස්කෑන් කරගන්න ඕන නම් පිටුව ස්කෑන් කරගත්තා තමන්ගේ ඊමේල් එකට ඒක සෙන්ඩ් කරගත්තා. පස්සේ පුළුවන් print out එක ගන්න. එහෙම නැත්නම් යාර පුළුවන් Google Drive එකේ සේව් කරගන්න. ඉතින් මේවා බොහොම සරල දේවල් ලොකු වියදම් යන දේවල් නෙමේ. කරන්න පුළුවන් දේවල් පුස්තකාලයක් ඇතුලේ. එතකොට මිනිස්සු පොත් ඉරන්නෙත් නැහැ, පිටු ඉරාගෙන යන්නෙත් නැහැ. ඒ කරදරත් අඩුයි. right? ඊළඟ එක තමයි මෙහෙම ස්කෑනර්ස් ගත්තාම ස්කෑනර්ස් වර්ග තුනක් තියෙනවා පුස්තකාල වලට පාවිච්චි කරනවා. පළවෙනි එක අපි කියනවා මෙන්න මේ ස්කෑනර් එක බෙඩ් ස්කෑනර් එක කියලා. මේකට පොතක් දැම්මොත් පොත ගොඩක් වෙලාවට ස්පයින් එක කැඩෙනවා. ඒක නිසා මේකට ඩොකියුමන්ට් දාන්න මේ ස්කෑනර් එක හොඳයි. හැබැයි පොත් වගේව ස්කෑන් කරන හොඳම ස්කෑනර් එක මෙන්න මේ ස්කෑනර් එක අපි කියනවා ඕවර්හෙඩ් ස්කෑනර්ස් කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ස්කෑනර් එකක් අද වෙනකොට රුපියල් 25000ක් විතර වෙනවා. මේ වගේ ස්කෑනර් එකක් ලක්ෂ 2ක් විතර වෙනවා. නමුත් මේක පාවිච්චි කරන්න හරිම පහසුයි. පොත මෙහෙම දිගෑරලා තියලා කකුලෙන් පා ගන්න තියෙන්නේ පාගපු ගමන් ස්කෑන් වෙනවා. ස්කෑන් වෙන එක ඔටෝ PDF වලට හැරිලා සේව් වෙනවා. දැන් පොතක් වගේ ස්කෑන් කරොත් එක දිගට අපිට ස්කෑන් කරන් ගිහලා අන්තිමට පොත ගන්න පුළුවන්. කෙලින්ම PDF කරපු පොත. ඒ කියන්නේ පොතක් විදිහට ඒක ඔටෝමැටිකලි හැදෙනවා.
ඉතින් ඒ වගේ softwares එක ඇතුලේ තියෙනවා. අවසාන ස්කෑන් වර්ගය තමයි මෙන්න මේක. මේක සාමාන්‍යයෙන් ලක්ෂ 40ක් විතර වෙනවා. අපිට පුළුවන් පොත් ටික මෙතනට ලෝඩ් කරන්න මේ පල්ලෙහාට. ලෝඩ් කරාන් පස්සේ පොත් 1 by 1 ඔටෝමැටිකලි මෙතනට අරගෙන දවස පුරාම ස්කෑන් කරනවා. මේක ඇත්තටම රොබෝ කෙනෙක්. අපි මොකුත්ම කරන්න ඕනේ නැහැ. පොත් ටික මෙතන ලෝඩ් කරලා තියලා ආවයන් පස්සේ පොත් ටික මේකෙන් දිගට ස්කෑන් කරන් යනවා. ඉවර වෙලා තමයි ඒක නවතින්නේ. ඉතින් හරිම පහසුයි. අපිට රෑ වුණත් මේක දාලා යන්න පුළුවන්. පොත් 10ක් 15ක් ස්කෑන් කරගන්න ඕන. මේකට ලෝඩ් කරා අපි ගෙදර ගියා. පහුවෙන්දා උදේ එනකොට පොත් ටික ස්කෑන් වෙලා ගානට සේව්ත් වෙලා තියෙනවා. හැබැයි ලක්ෂ 40ක් විතර වෙනවා මේ වගේ ස්කෑනර් එකක්. ඊළඟ එක තමයි අපි පුස්තකාලයට මම කිව්වා කලින් වගේම අර ගන්නකොට අපේ IT බඩු තියෙනකොට අපිට අවශ්‍ය කරන UPS. මොකද අපි කියනවා මේකට uninterrupted power supply කියලා. කරන්ට් එක ගියොත් අපේ උපකරණ වල ඩැමේජ් එකක් නොවෙන්න ඕනේ. උපකරණ ඩක් ගාලා ඕෆ් වුණොත් එහෙම IT උපකරණ කැඩෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒක නිසා අපි පරිගණක වගේම එකපාරට ඕෆ් වෙන්න දෙන්නේ නැහැ. ෂට් ඩවුන් කරලා ප්‍රොපර්ලි තමයි අපි ඕෆ් කරන්නේ. ඉතින් ගොඩාක් පුස්තකාලයට ගන්න තාක්ෂණික උපකරණ එහෙම එකපාරට ඕෆ් වෙන්න හොඳ නැහැ. දැන් සර්වර් එකක් වගේ තියෙනවනම් කොහොමදත් අපි එකපාරට ඩක් ගාලා ඕෆ් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා UPS අවශ්‍යයි. හැබැයි ගැටලුවක් තියෙනවා. හිතන්නකෝ විශ්වවිද්‍යාල පුස්තකාලයේ පරිගණක තියෙනවා 150ක්. UPS 150ක් කරන්න අඩත්තු කරන්න ගියොත් ඒක හරිම හෙඩේක් එකක්. ඉතින් හොඳම දේ තමයි මේකට තියෙන ඔප්ෂන් එක තමයි පුස්තකාලයක පරිගණක ගොඩක් තියෙනවා නම් අපිට පුළුවන් centralized UPS ගන්න. අර මම කිව්වා වගේ separate power line එකක් අපිට අද ගන්න පුළුවන් නම් පුස්තකාලේ තියෙන තාක්ෂණික උපකරණ වලට ඒ power line එකේ ඉහළම කෙරවලට අපිට පුළුවන් UPS එකක් සම්බන්ධ කරන්න. එතන කරන්ට් එක ගිය ගමන් UPS එකෙන් අර තියෙන ඔක්කොම උපකරණ වලට කරන්ට් එක දෙනවා. හැබැයි අපිට normal power line එකක් නම් තියෙන්නේ ACත් හයි කරලා තියෙන්නේ ඒකට නම් ෆෑනුත් හයි කරලා තියෙන්නේ ඒකට නම් ඒ වගේ එකකට ගැලපෙන UPS එකක් හොයාගන්න බෑ. ඒ වගේ එකක් ගන්න කෝටි ගාණක් යයි. ඉතින් ඒක නිසා ඒක හරි කරදරයක්. ඒක කරන්න බෑ. නමුත් separate power line එකක් තියෙනවා නම් අපිට පුළුවන් UPS එකක් මේකට හයි ගන්න. හොඳ උදාහරණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ අපි එක UPS එකක් කරන් තිනවා. ඒකෙන් අපි කම්පියුටර් 70කට දෙනවා. ඒක දැන් අරන් අවුරුදු 10ක් වෙනවා. 2015 ගත්තේ දැන් අද වෙනකොට අවුරුදු 10ක්. තාමත් හොඳට වැඩ කරනවා. අපි ගත්තේ ඒ දවස්වල ලක්ෂ 10යි දැන් නම් මම හිතන්නේ ලක්ෂ 20ක් විතර වෙනවා. හැබැයි හරිම පහසුයි. කම්පියුටර් 70ක් ඒ UPS එකෙන් රන් වෙන්නේ. අපි ඒක හොඳට මේන්ටේන් කරනවා. කිසි ගැටලුවක් නැහැ. අර තනි පොඩි UPS එක කැඩෙන්නෙත් නැහැ. දැන් ඔයගලන්ට එහෙම ලොකු UPS එකක් ගන්න බැයි නම් ඊළඟට කරන් තියෙන ඔප්ෂන් එක තමයි separate power line එකකුත් නැත්නම් පුළුවන් තරම් බලන්න section wise computers එක්කව කියලා UPS ගන්න. හිතන්නකෝ පුස්තකාලේ පරිගණක 25ක් තියෙනවා. එක තැනක තියෙනවා 8ක්, තව තැනක තියෙනවා 6ක්, තව තැනක තියෙනවා 3ක්. දැන් අපිට පුළුවන් අර 8 තියෙන තැනට එක UPS එකක් ගන්න. ඒතකොට 8ක් කව වෙනවා ඒ UPS එකෙන්. 5 තියෙන තැනට තව UPS එකක් ගන්න. ඒකෙන් පරිගණක 5ක් කව වෙනවා. හිතන්නකෝ ඉතුරු තියෙන තැන තියෙන 10ක් එක තැන. 10ක් කව වෙන UPS එකක් එතනට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපිට UPS 3කින් පුළුවන් අපේ ප්‍රශ්න විසඳගන්න UPS 22ක් ගන්නව වෙනකොට. ඉතින් ඒකත් හොඳ ඔප්ෂන් එකක්. ඉතින් ඒ වගේ ඒවාට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ centralized UPS කියන ඒවා. අපි ඒවට කියනවා centralized online UPS කියලා. online UPS කියලා කියන්නේ කරන්ට් එක දෙන්නේ UPS එකෙන් හැමතිස්සෙම. හැබැයි UPS එක හැමතිස්සෙම charge වෙනවා. ඉතින් කරන්ට් එක ගියත් කම්පියුටරේ දන්නේ නැහැ කරන්ට් එක ගියාද කියලා. මොකද UPS එකෙන් තමයි දිගටම කරන්ට් එක දෙන්නේ. එකම දේ UPS එක charge වෙනවා. හැබැයි කරන්ට් එක ගියා පස්සේ UPS එක charge වෙන එක නවතිනවා. ඉතින් ඊට පස්සේ පැයක් දෙකක් යනකම් UPS එකෙන් අපිට power එක ලබා දෙනවා. right? ඊළඟ එක තමයි අද පුස්තකාලය ගත්තාන් පස්සේ රෑ වෙනකන් ගොඩක් යට පුස්තකාලය ඇරලා තියෙනවා. මිනිස්සුත් සමහරක් යට පුස්තකාලයට එන්නේ හරිම බිසි ලයිෆ් එකක් තියෙන්නේ. තමන්ගේ අත්‍යවශ්‍ය වැඩක් රිසර්ච් එකක් වගේ එකක් කරගන්න පුස්තකාලයට එනවා. ඇවිල්ලා විනාඩි 10ක් ගියාන් පස්සේ පවර් කට් එකක් නම් ඒ මනුස්සයාට ආයි පාරක් ගෙදර යන්න වෙනවා. ඉතින් එතකොට ඒක කිසිම වැඩක් නෑ. ආයි දවසක් මේ මනුස්සයා එන්න පෙළඹෙන්නේ නෑ. එහෙනම් පුස්තකාල රෑ වෙනකන් විවෘතව තියෙනවා නම් අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ ජෙනරේටර් එකක් පුස්තකාලයට අරන් තියාගන්න. එතකොට ජෙනරේටර්ස් ගන්නකොට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මැනුවල් ජෙනරේටර්ස්, අනිත් එක තමයි ඔටෝමේටඩ් ජෙනරේටර්. මැනුවල් ජෙනරේටර්ස් කියලා කියන්නේ අපිට කරන්ට් එක ගියාන් පස්සේ ජෙනරේටර් එක එතනට ගිහිල්ලා ඔන් කරන්න ඕනේ. ඉතින් හිතන්නකෝ අකුණු ගහන වැස්ස වෙලාවක කරන්ට් එක ගියොත් අර එළිය හරි කොහේ හරි තියෙන ජෙනරේටර් එකක් ඔන් කරන්න මිනිස්සේ කුඩේකුත් තියලාගෙන පේන්නෙත් නැතුව හැපි යන්න ඕනේ. ඊළඟ ගිහිල්ලා ඔන් කරන්න තවත් පැය භාගයක් විනාඩි 45ක් යනවා. හැබැයි අපිට ඒ වෙනුවට තව පොඩි ගාණක් වියදම් කරලා ඔටෝමේටඩ් ජෙනරේටර් එකක් ගන්න පුළුවන් නම් අපිට ඒකට පුළුවන් ඒක ස්විච් කරන්න මෝඩ්ස් තියෙනවා. ඔටෝ මෝඩ් එකට දාලා තිබ්බහම කරන්ට් එක ගිහිල්ලා තප්පර 30ක් ඇතුළත ඔටෝ ජෙනරේටර් එක ඔටෝ ඔන් වෙනවා. දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන මේ වගේ ඔටෝ ජෙනරේටර් එකක් තියෙන්නේ. විදුලිය විසන්ධි වෙලා තප්පර 15ක් ඇතුළත ඒකෙන් කරන්ට් එක ඔටෝමැටිකලි එන්න පටන් ගන්නවා. ඉතින් අපිට කිසි ගැටලුවක් නැහැ. අපි රැයට ගෙදර ගියන් පස්සේ මේකේ කරන්ට් එක ගියත් අපි සර්වර්ස් ඔන් එකේ තියලා යන්නේ. මොකද අපි දන්නවා අනිවාර්යෙන් ජෙනරේටරේ ඔන් වෙනවා කියලා. හැබැයි මේක නඩත්තු කරන්න ඕනේ හරියට. ඊළඟ එක තමයි ඔයගලන්ට පුළුවන් ස්මාර්ට් ක්ලාස් රූම් එකක් ඔයගලන්ගේ පුස්තකාලේ ටිකක් හොඳ සොෆිස්ටිකේටඩ් එකක් නම් NGO එක වගේ ආධාරයක් ගන්න පුළුවන් නම් ස්මාර්ට් ක්ලාස් රූම් එකක් සමහරට පුස්තකාලේ ඇතුලේ ආරම්භ කරන්න පුළුවන්. ස්මාර්ට් ක්ලාස් රූම් කියවම නමෙන්ම ඒක ස්මාර්ට්. ඒකේ තියෙන පුටු එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. පරිගණක එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් නෙමෙයි ලැප්ටොප් හරි ටැබ් හරි තියෙන්නේ. ඊට පස්සේ ඒකේ බෝඩ් තියෙන ඉන්ටරැක්ටිව් ස්ක්‍රීන්,
මේක කියන්නේ යම් කිසි දෙයක් රෙකෝඩ් කරන්න පුළුවන් සවුන්ඩ් එක රෙකෝඩ් වෙනවා වීඩියෝ රෙකෝඩ් වෙනවා ඒ රෙකෝඩ් වෙන්නේ ඔටෝ වීඩියෝ එකක් විදිහට හැදෙනවා ඔයගන්ට බලා ගන්න ඕන නම් කොළඹ විශ්වවිද්‍යාලේ පස්වෙනි තට්ටුවේ පුස්තකාලේ තියෙනවා මේ වගේ ස්මාර්ට් ක්ලාස්රූම් එකක් ඕන කෙනෙකුට આવුත් බලා ගන්න පුළුවන් එතකොට ඒක ඇත්තට ස්මාර්ට් ඉතින් ඒවා තමයි අද අවශ්‍ය කරන්නේ ඒතකොට ළමයි වුණත් මේවට ඇට්‍රැක්ට් වෙනවා යූසර්ස්ලා වුණත් මේවට එන්න කැමතියි හරි ඊළඟට ඔබගේ පුස්තකාලයේ විශාල භූමි ප්‍රදේශයක නම් පැතිරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් තට්ටු 5ක 6ක බිල්ඩින් එක නම් තියෙන්නේ. ඔයගන්ට පුළුවන් එලිවේටර්. විදුලි සෝපානයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ කියන ට්‍රැවලේටර්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේවට කියන්නේ ට්‍රැවලේටර්ස් කියලා දුවන පඩි සහ දුවන පටි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා ඔයගන්ට ඉතින් මහා විශාල පිරිවැයක් කියලා. නමුත් එච්චරම ගණනුත් නැහැ. ඔයගොල්ලෝ බලන්න alibaba.com එකට ගිහිල්ලා මේ යූස් කරපුවා තියෙනවා අර අපිට අරගන්න සාමාන්‍යයෙන් මීටර් 25ක් විතර මේ වගේ ට්‍රැවලේටර් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් විතර ගන්න පුළුවන් යූස් කරපු එක. ඉතින් අපිට මේක අපේ පුස්තකාලයට අවශ්‍ය නම් මේවා එක හයි කර ගන්න පුළුවන්. මේක බොහොම ආකර්ෂණීයයි. එන යූසර්ස් වලත් මේක අලුත් අත්දැකීමක් වෙයි. හරි? හැබැයි මේවා ටිකක් ගණන්. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ පුස්තකාලයේ ලිෆ්ට් එකක් නැත්නම් එලිවේටර් එකක් පාවිච්චි කරනවා නම් මේක ගැන අවධානය යොමු කරන්න ඕනේ. කරන්ට් එක ගිය ගමන් මොකද වෙන්නේ? මේ එලිවේටර් එක ගිහිල්ලා තට්ටු අතර හිර වෙනවා. ඉතින් මිනිස්සු බය වෙනවා. හිතන්න වයස පුද්ගලෙක් එහෙම මේක ඉඳියොත් එහෙම heart attack එක හැදෙන්නත් පුළුවන් එලිවේටර් එක රෑ හිර වුණොත් එහෙම 7ට 8ට විතර. මොකද දන්නෙත් නැහැ කෙනෙක් උදව් කරන්න ඉන්නවද කියලා පුස්තකාලේ හරි ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ පුස්තකාලයට එලිවේටර් එකක් ගන්නවා නම් ඒකට පොඩි තව කෑල්ලයි ගන්න ඕනේ. අපි ඒකට කියන ඔටෝ ලෑන්ඩින් ඩිවයිස් කියලා මේ මෙතන තියෙන මෙන්න මේක. ඔටෝ ලෑන්ඩින් ඩිවයිස් එක අරගෙන මේ ලිෆ්ට් එකට හයි කරාන් පස්සේ මේක පොඩි බැටරි බෑකප් එකක්. හදිස්සියවත් කරන්ට් එක ගියොත් ලිෆ්ට් එක නවතින්නේ නැහැ. ලිෆ්ට් එක නවතිනවා ඊළඟ ෆ්ලෝ එකට ගිහිලා දොර ඇරිලා. ඒ ඊළඟ ෆ්ලෝ එකට ගෙනහිල්ලා දොර අරිනකන් අවශ්‍ය කරන විදුලිය මෙන්න මේ බැටරියෙන් ලබා දෙනවා. හරි? එතකොට අපි ඒකට කියන ඔටෝ ලෑන්ඩින් ඩිවයිස්. right? හැබැයි මේක ටිකක් ගණන් සාමාන්‍යයෙන් මේකක් ලක්ෂ 10ක් විතර වෙනවා මේ ඔටෝ ලෑන්ඩින් ඩිවයිස් කෑල්ල. හැබැයි සල්ලි තියෙන පුස්තකාල වල ලිෆ්ට් එකක් තියෙන පුස්තකාල වලට මේක ගැන හිතලා බලන්න පුළුවන්. right? ඊළඟට අද අන්තර්ජාල පහසුකම කියන එක අත්‍යවශ්‍ය දෙයක්. පුද්ගලයෙකු පුස්තකාලයට ආවත් කොහෙ ගියත් අපිට එයාගෙන් ඊමේල් එක, Google Drive එක, SMS, WhatsApp, Facebook මේවා අයින් කරන්න බෑ. පොතක් කියවන එක බලනොත් සමහරට Facebook බලනවා. තමන් පොතක් කියවද්දි පොතේ හොඳ පිටුවක් දැක්කොත් ඒක ෆොටෝ එකක් ගහලා Facebook එකට අප්ලෝඩ් කරනවා. ඉතින් මිනිස්සු අද ඒ වගේ ජීවිතයකට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒකට අපිට ඒක නවත්තන්න හරි අමාරුයි. ඒකට හදිස්සියවත් පුස්තකාලයකට අපි ආවයන් පස්සේ පුස්තකාලයට ඇතුළට සිග්නලුත් නැත්නම් අන්තර්ජාල ඒකේ Wi-Fiත් නැත්නම් මිනිස්සු ආයි පාරක් පුස්තකාලයට එන්නේ නැහැ. මොකද පුස්තකාලයට ඇවිල්ලා පොත කියවන එක විතරක්ම නෙමෙයි අද කරන්නේ. පුස්තකාලයට ඇවිල්ලා පොත කියවන ගමන් සමහරට එන ඊමේල් උත් චෙක් කරනවා. සමහරට එන WhatsApp message චෙක් කරනවා. Facebook එකේ chat උත් කරනවා. ඒක නිසා ඒ පහසුකම තිබුණ නැත්නම් අපිට යන තැනක අපි එතනට ආයෙවතාවක් යන්න අකමැති. ඉතින් පුස්තකාලයක් විදිහට ගත්තම අපිට කරන්න පුළුවන් පහසුම දෙයක් තමයි Wi-Fi පහසුකම පුස්තකාලයක් තුල ලබා දෙන එක. ලොකු වියදමක් වෙන දෙයක් නෙමෙයි. මේ වගේ සාමාන්‍යයෙන් Wi-Fi distributors කියලා අපි කියනවා මේ වගේ Wi-Fi බෙදා හරින උපකරණ කිහිපයක් පුස්තකාලය තුල හයි කරන්න පුළුවන් නම් හැමෝටම Wi-Fi පහසුකම ලබා දෙන්න පුළුවන් යම්කිසි මට්ටමකට. ඊළඟට CCTV කැමරා පද්ධතියක් හයි කරන එක හරි වැදගත් පුස්තකාලයකට. මොකද යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් යම්කිසි දෙයක් සිද්ධ වුණොත් ඒක බලා ගන්න පුළුවන්. දැන් අද හැමතැනම CCTV තියෙනවානේ. මේ පුස්තකාලයකට විතරක් ඇයි CCTV නැත්තේ? ඒත් එක්කම තව ගොඩාක් ප්‍රශ්න මේකෙන් අඩු කරගන්න පුළුවන්. හොරකම් කරන ඒවා, පොත්වල පිටු ඉරන ඒවා. දැන් මම නිකන් ප්‍රැක්ටිකල් පැහැදිලි උදාහරණයක් කියන්නම්. මම 2014 එනකොට මේ කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලයේ ප්‍රධාන ගැටලුවක් තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති ඇවිල්ලා තියෙනවනේ පිටිපස්සේ පඩිපෙළවල් දෙකක් තියෙනවා. ඔය පඩිපෙළවල් දෙකේ කපල්ස් ඉන්නවා. ඉතින් ඕක එක පැත්තෙන් ගැටලුවක් මොකද ගිහිල්ලා අයින් වෙන්න කියන්නත් බෑ. එහෙම කියනකොට ඒ ළමයින්ටත් හරි නෑ. ඒක ටිකක් ගැටලුවක්. ඒක එතන අපි මොන හරි ගැහුවත් අයින් වෙන්න මේ වාඩි වෙලා ඉන්න එපා කියලා ළමයි වාඩිලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි මොකද කරේ? අපි මොකුත් ඒකට කරෙත් නෑ. අපි කියන්න ගියෙත් නෑ. අපි CCTV කැමරා හයි කරා මේ හැම තැනකටම. හයි කරලා දැන් අපි ගහලා තියෙනවා 24 hours CCTV කැමරා වලින් මොනිටර් වෙනවා කියලා. දැන් 2016 න් පස්සේ කිසිම ළමෙක් ඒ පඩිපෙළවල වාඩි වෙලා කපල්ස් නැහැ. ඉතින් ඒව බොහොම සරල විසඳුම් අපිට ලේසියෙන් කරන්න පුළුවන් දේවල්. ලොකු අමාරු දේවල් නෙමෙයි. මොකද CCTV කැමරා ඉච්චර ලොකු ගණන් නැහැ. ඔයගොල්ලෝ පුස්තකාලේ පොඩි නම් සාමාන්‍ය CCTV කැමරා 3-4ක් හයි කරලා පුස්තකාලේ මේ වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට CCTV කැමරා හයි කරනකොට හැම තැනක්ම පැහැදිලිව කව වෙන්න ඕනේ නැහැ. ඒක තමයි ගොඩක් අයගේ තියෙන වැරදි අදහසක්. මේ අපිට CCTV කැමරා හයි කරන්න බෑ මොකද ගොඩාක් කැමරා ඕනේ කියලා. එහෙම නැහැ. අපි සාමාන්‍යයෙන් CCTV කැමරා හයි කරනකොට ප්‍රධාන එන්ට්‍රන්ස් එකේ සහ වැදගත් ස්ථානවල ඒවා විතරයි හයි ફોකස් කරලා හදන්නේ. ඒ කියන්නේ හොඳට මූණ වැටෙන විදිහට අපි හයි කරන්නේ. මොකද හේතුව ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් අඳුනගන්නේ ඒ පුද්ගලයා ඇඳන් ආපු ඇඳුම.
පාට ඊට පස්සේ මේ පුද්ගලයා ගිය ලයින් එක ඒව බලලා තමයි අඳුරගන්නේ මේ පුද්ගලයා කොහාටද ගියේ කියලා. නැතුව හරියට මූණ බලලා නෙමෙයි. ඒක තමයි ඕනම තැනක CCTV කැමරාවල තියෙන සිස්ටම් එක. ඒ කියන්නේ ඒක තමයි ආයතනවල CCTV කැමරා හයි කරනකොට පාවිච්චි කරන මෙතඩ් එක. ඒ කියන්නේ හැම තැනටම 100%ක් ફોකස් වෙන්න කැමරා හයි කරන්නේ නැහැ. ප්‍රධාන කැමරා කීපයක් හයි කරන ફોකස් වෙන්න ඒවැයෙන් පුද්ගලයා ගියන් පස්සේ ඒ පුද්ගලයා ගිය දිහා අරවා මේවා අනුව ඩිටෙක්ට් කරගන්න පුළුවන් කවුද පුද්ගලයා කොතනටද ගියේ කියන්නේ. ඒක නිසා ඒක ගැටලුවක් නෙමෙයි. හරි. ඊළඟට අපිට පුළුවන් පුස්තකාලවල පොත් නැති වෙන එක පොත් හොරෙන් අරන් යන එක වළක්වා ගන්න ටැටල් ටේප් හයි කරන්න. ටැටල් ටේප් එක කියලා කියන්නේ මැග්නටික් ස්ට්‍රිප් එකක් පොතේ පිටු අතර හයි කරන. ඉතින් ටැටල් ටේප් තමයි පරණ ක්‍රමය. අද වෙනකොට මේ වලට පාවිච්චි කරනවා RFID tags කියන එක මම පස්සේ කියන්නම්. මේ ටැටල් ටේප් එක ගන්නවත් එක්කම ටැටල් ටේප් එකත් එක්ක තව උපකරණයක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. තව උපකරණ දෙකක් ගන්න ඕනේ. එකක් තමයි security gate එකක්. ගේට්ටුවක්. අනිත් එක තමයි ටැටල් ටේප් එක ඇක්ටිවේට් කරන ඩීඇක්ටිවේට් කරන උපකරණයක්. අපි ඒකට කියනවා ඩීසෙන්ටිසයිසර් කියලා. එහෙම නැත්නම් වර්ක් ස්ටේෂන් කියලාත් කියනවා. එතන මේ වගේ උපකරණයක් සාමාන්‍යයෙන් ටැටල් ටේප් එකක් නම් සාමාන්‍යයෙන් රුපියල් 25ක් විතර වෙනවා. මේ වගේ උපකරණයක් සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් විතර වෙනවා. එතකොට ටැටල් ටේප් එක මේකට පොතට හයි කරායින් පස්සේ මේ උපකරණයෙන් තමයි ටැටල් ටේප් එක ඇක්ටිවේට් කරන්නේ ඩීඇක්ටිවේට් කරන්නේ. ටැටල් ටේප් එක ඇක්ටිවේට් කරලා තියෙනකොට කවුරු හරි කෙනෙක් පොත අරන් ගියොත් ගේට්ටුවෙන් එළියට ගේට්ටුව බීප් වෙන්න ගන්නවා. නාද වෙන්න ගන්නවා. හැබැයි ටැටල් ටේප් එක ඩීඇක්ටිවේට් කරායින් පස්සේ සර්කියුලේෂන් කවුන්ටර් එකෙන් පොත අරන් ගියා කියලා එලාම් එක වදින්නේ නැහැ. ඒ කියන්නේ පොත අරන් යන්න පුළුවන්. පොත ගෙනාපු ගමන් ආයි පාරක් කවුන්ටරේ ඉන්න අය මේ උපකරණයට අල්ලලා ටැටල් ටේප් එක ඇක්ටිවේට් කරන්න ඕනේ. ඉතින් මේ ටැටල් ටේප් එකට අද තියෙන latest option එක තමයි RFID tag එක. ඉතින් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා RFID tag එක ඇලෙව්වහම පොතේ ඇලෙන්නේ කොතනද කියලා පේනවා. මේක පිටු දෙකක් අතර නෙමෙයි දාන්නේ පොතේ පිටිපස්සේ අලවන්නේ. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් මේ RFID tag එක ඩැමේජ් කරලා පොත හොරෙන් අරන් යන්න. හැබැයි ඔයගන්ට පුළුවන් මොකද කරන්නේ? මේක අලවලා මේ පොඩි ස්ටිකර් එකක් අලවන්න පුළුවන් ඕන. ඒතකොට කවුරුවත් දන්නේ නැහැ කොතනද තියෙන්නේ මේ යට තියෙන්නේ RFID tag එකක්ද කියලා. දෙවෙනි එක තමයි අද වෙනකොට RFID tag ඇවිල්ලා තියෙනවා අර ටැටල් ටේප් එක වගේම මැග්නටික් ස්ට්‍රිප් එක වගේම ස්ට්‍රිප් එක. හැබැයි ඒක පොඩ්ඩක් විතරයි ගණන්. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් ඒ RFID tag එක ගන්න පුළුවන් ටැටල් ටේප් එක විදිහට හදලා තියෙන එක. හරි. ඒතර RFID tag එක ගන්නවත් එක්ක මේකට අවශ්‍ය කරනවා RFID tag එක ඇක්ටිවේට් කරන්න සහ ඩීඇක්ටිවේට් කරන්න වර්ක් ස්ටේෂන් කියන උපකරණ. මේකත් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් විතර වෙනවා. ඒතර මේකෙන් තමයි අර RFID tag එකට data ඇතුල් කරන්නෙත් මේකෙන් RFID tag එක on කරන්නෙත් මේකෙන් off කරන්නෙත් මේකෙන්. ඒතර on කරපු RFID tag එකක් තියෙන පොතක් ගේට්ටුවෙන් අරන් ගියොත් එලාම් එක වදින්න ගන්නවා. off කරපු RFID tag එකක් තියෙන පොතක් එළියට අරන් ගියොත් එලාම් එක වදින්නේ නැහැ. ඉතින් මේ RFID tag, ටැටල් ටේප් ඒවට අවශ්‍ය කරන ඇක්ටිවේට් කරන ඩීඇක්ටිවේට් කරන උපකරණෙත් එක්කලා අනිවාර්යෙන් අවශ්‍යයි සිකියුරිටි ගේට් එක. එහෙම නැත්නම් වැඩක් නැහැ. මොකද සිකියුරිටි ගේට් එකෙන් තමයි අවසානයේ ඩිටෙක්ට් කරන්නේ එහෙම ඇක්ටිවේට් කරලා තියෙන පොතක් අනවසරයෙන් පුස්තකාලයෙන් එළියට අරන් යනවද කියලා. මොකද අවසර ඇතුව අරන් යනවා නම් ඩීඇක්ටිවේට් කරලා ගෙනියන්නේ. අනවසරයෙන් අරන් යනවා නම් තමයි ඇක්ටිවේට් කරපු එකක් ගෙනියන්නේ. ඉතින් මේ බලන්න හරි ලස්සනයි. මේ වගේ සාමාන්‍ය එක ගේට්ටුවක් ලක්ෂ 25ක් විතර වෙනවා. අමතර එක්ස්ට්‍රා ගේට්ටුවක් ඇඩ් කරන්න තව ලක්ෂ 8ක් විතර වැය වෙනවා. දැන් මේ තියෙන ගේට්ටු දෙකක්. අපිට මේක තව ලොක් කරගන්න අවශ්‍ය නම් තව එක්ස්ට්‍රා ගේට්ටු හයි කරන්න පුළුවන්. ඒක එකම දේ වෙන්නේ ගාන වැඩි වෙන එක විතරයි. මේ ගේට්ටු එකිනෙකට සම්බන්ධ කරලා කන්ෆිගර් කරන්න පුළුවන්. right? ඊළඟට drop box. drop box කියලා කියන්නේ අද තියෙන නවතම අපි පාවිච්චි කරන දෙයක්. පුස්තකාලයක් පැය 24ම ඇරලා තියෙන්නේ නැහැ. ලංකාවේ විශේෂයෙන්ම. එතකොට පුස්තකාලේ පොතක් ගත්ත කෙනෙකුට ඒ පොත රිටර්න් කරන්න අවශ්‍ය වුණොත් රාත්‍රී කාලේ ඒක කරගන්න බෑ. මොකද කවුන්ටරේට එන්න බෑ පුස්තකාලේ වහලා. හැබැයි අපිට පුළුවන් මේ වගේ drop box එකක් පුස්තකාලේ බිත්තියකින් එළියට මේකේ කට එන විදියට හයි කරලා තියන්න පුළුවන් නම් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඇවිල්ලා drop box එකට පොත දාන්න පුළුවන්. දාපු ගමන් මොකද වෙන්නේ? මේ drop box එක සම්බන්ධයි පුස්තකාල පරිගණක පද්ධතිය. නැත්නම් පුස්තකාල කළමනාකරන පද්ධතියත් එක්ක සම්බන්ධයි. පොත මේ කටෙන් ඇතුල් කරපු ගමන් පොත ඔටෝමැටිකලි සිස්ටම් එකේ රිටර්න් වෙනවා. ඉතින් බොහොම හරි පහසුයි ඕනම පාඨකයෙකුට ඕනෙම වෙලාවක ඇවිල්ලා පොත රිටර්න් කරන්න පුළුවන්. පිටරට පුස්තකාලවල ඒ කියන්නේ යුරෝපියන් පුස්තකාලවල විශේෂයෙන්ම හැම පුස්තකාලයකම වගේ මේ වගේ drop boxes තියෙනවා. ඊළඟට මේ තමයි self issuing machine එක. මේකෙන් පුළුවන් Tamanටම පොත issue කරගන්න. එතකොට circulation counter එකේ වැඩ ගොඩක් අඩු කරන්න පුළුවන්. මොකද circulation counter එකට එක්කෙනෙක් ඉඳියාම ඇති. පොත් issue කරගන්නේ ගන්න පුද්ගලයාමයි. Tamanගේ card එක ඇල්ලුවා. එතකොට Tamanගේ account එක open වෙනවා. පොත ඇල්ලුවාම පොත issue වෙනවා. ඉතින් බොහොම පහසුවෙන් මේ දේ කරන්න පුළුවන්. දඩයක් තියෙනවා දඩෙත් මෙතනින් කියනවා. දඩේ කියපු ගමන් දඩේ මෙතනටම ගෙවන්නත් පුළුවන්. කාඩ් එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් සමහරක් වෙලාවට කියනවා අපිට කන්ෆිගර් කරන්න පුළුවන් මේක දඩයක් තියෙනවා නම් පොත ඉෂුව වෙන්නේ නැහැ කවුන්ටර් එකට ගෙවලා දඩේ ක්ලියර් කරන් එන්න ඕනේ. හැබැයි බොහොම පහසුයි මොකද මේක අනිත් පැත්තෙන් මේකෙන් අපි කියනවා පාඨක ස්වාධිපත්‍ය ආරක්ෂා වෙනවා. දැන් හිතන්න පොඩි උදාහරණයක්.
හිතන්න පුස්තකාලයක පොත් තියෙනවා. විවිධ අය විවිධ විදිහේ පොත් කියවන්න කැමති. මොකද අපි පුස්තකාලයට ගන්නේ ඔක්කොම අවශ්‍ය පොත් අනවශ්‍ය පොත් ගන්න. හිතන්න මොකක් හරි සෙක්ස් සම්බන්ධ පොතක් තියෙනවා පුද්ගලයෙකුට යමක් අපි තුමු ළමයෙක් කියලා තරුණ ළමයෙකුට දැනගන්න අවශ්‍යයි යම් දේවල්. එතකොට එයා ඇවිල්ලා පුස්තකාලේ මේ පොත අරන් යන්න ඕනේ. හැබැයි අරන් යන්නත් බෑ මොකද අර ඉස්සරහා කවුන්ටරේ ඉන්න කෙනෙක් අතට දෙන්න බෑ පොත ඉෂුව කරන්න. එතකොට ලැජ්ජයි මේ පොත දැක්කහම මම මේක ගෙනියනව නේද කියලා පොඩි නිකන් අර ෆීලින් එකක් එනවා. ඊළඟට සමහරක් වෙලාවට එහෙම එයා මොකුත් හිතුවේ නැතත් මේ ළමයි හැමදාම මේ පොත අරන් යන්න ගත්තොත් මේ වගේ පොත් අරන් යන්න ගත්තොත් අපි කොච්චර පුරුදු පුහුණු වුණත් අර කවුන්ටරේ ඉන්න අය එක එක්කෙනාගේ මුණ බලන්න ගන්නවා මෙයාව පෙන්වන්න ගන්නවා මෙයා තමයි මේ වගේ පොත් හැමදාම අරන් යන්නේ කියලා ඔය කතා බහ අනිවාර්යෙන් නිකන් හරි ඇති වෙනවා. ඒ පුද්ගලයාට ඒක පෙන්වුවත් නැතත්. ඉතින් ඒක නිසා පාඨක ස්වාධීනත්වය ආරක්ෂා ගන්න හොඳ ක්‍රමයක් මේ self issuing machine. තමන්ට කැමති පොතක් තමන්ට අරගෙන තමන්ටම පොත ඉෂුව කරගෙන ගෙනියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ එකක් ලක්ෂ 20ක් විතර වෙනවා. මේ Dropbox එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 18ක් විතර වෙනවා. හරි? ඩොලර් රේට් එක අනුව වෙනස් නම් මම කියන්නේ දල වශයෙන් ගණන්. හරි? ඊළඟට මේකට කියන්නේ stock verification device කියලා. ඔයගොල්ලෝ දන්නවා ඇති පොත් තියෙන පුස්තකාලවල ප්‍රධානම අමාරුම කාර්යයක් තමයි stock verification එක. ඒ කියන්නේ පොත් සංගණනය කිරීම. සාමාන්‍යයෙන් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලය ගත්තොත් මාස 8ක් විතර යනවා stock verification එක කරන්න. මොකද එක පොත අරගෙන acquisition registry එකත් එක්ක check කරලා බලන්න ඕනේ මේ පොත තියනවද නැද්ද කියලා. ඒ කියන්නේ acquisition registry එකේ තියෙන පොත physically තියනවද නැද්ද කියලා check කරන්න ඕනේ. මේක හරිම අමාරු වැඩක්. කාලේ නාස්ති වෙන වැඩක්. විශාල කාලයක් ගත වෙනවා. හැබැයි අපි පොත් වලට RFID tag හයි කරලා තියෙනවා නම් මෙන්න මේ device එක ගත්තාම මේකට අපි කියනවා RFID stock verification device කියලා. මේකෙන් පුළුවන් එකපාර ඒ කියන්නේ එක විනාඩියකදී පොත් 5000ක් ස්කෑන් කරන්න. ඒ කියන්නේ RFID tags හයි කරලා තියෙනවා පොත් ටික ඉස්සරහෙන් මෙහෙම ගෙනියන්න විතරයි ඕනේ කරන්නේ මේ උපකරණ. ගෙනියනකොට අර පොත් සියල්ලම තියෙන accession numbers හරි ඒ RFID tag එකට feed කරලා තියෙන data ටික සියල්ලම මේ උපකරණේ හරහා පරිගණක පද්ධතියට ලබා දෙනවා. එහෙම නැත්නම් report එකක් දිර ගන්නත් පුළුවන්. ඉතින් හරිම පහසුයි මේ උපකරණය සාමාන්‍යයෙන් ලක්ෂ 8ක් විතර වෙනවා. හැබැයි කාලේ සෑහෙන ඉතුරු වෙනවා. මේ ඊළඟ එක මේකට අපි කියන automated book sorting device කියලා. දැන් අපි කරන්නේ මොකද්ද? පොත circulation counter එකට ආවම අපි පොත් ටික ගන්නවා. එක bucket එකකට දානවා. library attendant ලැබිලා පොත් ටික වෙන් කරගෙන ඒ අදාළ sections වලට ගිහිලා අදාළ රාක් වලට පොත් ටික දානවා. ඉතින් මේකෙදි ලොකු ශ්‍රම දායකත්වයක් අවශ්‍යයි. මොකද පොත් ටික වෙන් කරන්න ඕනේ, පොත් ටික ගිහිලා හරි තැනට දාන්න ඕනේ, කරදර වැඩි. නමුත් අපි කවදා හරි automation වලට යනවා නම් library එකක් මේක හොඳ option එකක්. counter-ෙන් පොත ගත්ත ගමන් පොත තියන්නේ මේ belt එක උඩින්. මේ belt එක අපිට configure කරන්න පුළුවන් අදාළ basket එකට පොත වැටෙන්න. දැන් හිතන්නක අපේ library තට්ටු පහක් තියෙනවා නම් අපිට පුළුවන් මේ වගේ පෙට්ටි පහක් නැත්නම් හයක් හයි කරන්න. අපි මේවා නම් කරන පළවෙනි තට්ටුවේ පොත මේ basket එකට, දෙවෙනි තට්ටුවේ පොත මේ basket එකට. ඉතින් මොකද වෙන්නේ? පොත මේ belt එක උඩින් තියපු ගමන් ඒ පොත තුන්වෙනි තට්ටුවේ පොතක් නම් ඇවිල්ලා කෙලින්ම automatically මෙන්න මේ basket එකට වැටෙනවා. එතකොට අපිට කරන්න තියෙන්නේ මේ basket එක අදාළ තට්ටුවට යවන එක විතරයි. හරි? එහෙම තමයි automate කරන්නේ. සාමාන්‍යයෙන් මේ basket පහක් තියෙන මේ වගේ එකක් ලක්ෂ 30ක් විතර වෙනවා. එක්ස්ට්‍රා basket එකක් ඇඩ් කරනවා නම් ලක්ෂ 5ක් විතර අමතරව වැය වෙනවා. මේ තියෙන්නේ අලුත්ම තාක්ෂණය. අපි පාවිච්චි කරන shelf වෙනුවට මේකට කියන්නේ RFID book shelf කියලා. RFID හයි කරපු පොත් මේ වගේ book shelf එකක දැම්මහම මෙන්න මෙතන screen එකක් තියෙනවා. මෙතනින් අපිට පුළුවන් පොතේ නම type කරන්න. හරි accession number එක type කරන්න. type කරාම පොත තියෙන තැන light එකක් පත් වෙන්න ගන්නවා. අපිට ටක් ගාලා ගිහිල්ලා පොත අවශ්‍ය තැනින් ලබා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? ඊළඟට හිතන්න මේ රාක්කේට පොත් දානකොට attendant කෙනෙකුට හරිම පහසුයි. වැරද්දන්ට පොත දැම්මොත් බීප් එකක් එනවා. ඒ වගේම මේකේ පොත් අඩු නම් ඒ අඩු පොත් ටික ඔක්කොම මෙතන පෙන්නනවා. missing කියලා. ඉතින් මේ වගේ පහසුකම් රාශියක් මේ වගේ book shelf එකක තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ book shelf වල ලක්ෂ 6මාරක් විතර වෙනවා. පිටරට පුස්තකාලවල මේ වගේ book shelf තමයි ගොඩක් වෙලාවට හැමතැනම තියෙන්නේ. තාම අපි පාවිච්චි කරන්නේ ලී වලින් හදපු book shelf. හරි? right. ඊළඟට automated fire safety system එකක් හරි වැදගත් පුස්තකාලයකට. මොකද හේතුව පුස්තකාලය කියන්නේ කොළ වලින් පිරුණු තැනක්. ගිනි ඇති වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක. රැයක ගින්නක් ඇති වුණොත් කවුරුවත් දන්නේ නැහැ. පුස්තකාලේ උදේට එනකොට පුස්තකාලේ නැහැ. හැබැයි මේ වගේ අපිට automated fire safety system එකක් හයි කරන්න පුළුවන් නම් මේකේ fire detection equipment හැමතැනම තියෙනවා. ඒ කියන්නේ ගින්නක් අඳුනා ගැනීමේ උපකරණ smoke detection equipment. පොඩි හරි දුමක් ආපු ගමන් මේකෙන් එලාම් එකක් බීප් වෙන්න ගන්නවා. මේක ලයිබ්‍රරියන්ට පුළුවන් තමන්ගේ ගෙදරටත් ඕන නම් තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකට කන්ෆිගර් කරගන්න. සම්බන්ධ කරගන්න. නැත්නම් සිකියුරිටි එකට පුළුවන් ඒගොල්ලන්ගේ හෑන්ඩ් ෆෝන් වලට සම්බන්ධ කරලා දෙන්න. එතකොට ලයිබ්‍රරි එක ඇතුලේ පොඩි දුමක් හරි ගියොත් ඒක එලාම් එක නාද වෙන්න ගත්ත ගමන් අපිට ඇතුළට ඇවිල්ලා බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් තවත් ඉස්සරහට ගිහිල්ලා මේ ඩිවයිස් එකත් එක්කම තියෙනවා මේකෙන් එලාම් එක වදිනවත් එක්කම මෙතනින් කාබන් ඩයොක්සයිඩ් පිට කරන උපකරණ තියෙනවා. එතකොට මේකෙන් එලාම් එක වදින්න ගන්නවත් එක්කම කාබන් ඩයොක්සයිඩ් වලින් ඒ කාමරය පුරවනවා. එතකොට මොකද වෙන්නේ?
අර ගින්න ඇති වෙන්න තියෙන ඔක්සිජන් අඩු වෙලා ගින්න ඇති වෙන්න තියෙන සම්භාවිතාව පුස්තකාලවල අඩු වෙනවා. ඉතින් ඒ වගේ ඔටෝමේටඩ් ෆයර් සේෆ්ටි සිස්ටම් එකක් පුස්තකාලවලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට එයාර් කන්ඩිෂන් පාවිච්චි කරන්න පුළුවන් හැමෝගෙම පහසුවට සහ හොඳ එන්වයරන්මන්ට් එකක් පුස්තකාලය ඇතුලේ ඇති කරගන්න. නමුත් එයාර් කන්ඩිෂන් පාවිච්චි කරන්න ගියාම ඒකට යන මිල අධිකයි. එයාර් කන්ඩිෂන් වලත් ගාණ වැඩි, ඒකට යන විදුලි බිලත් වැඩි. අපිට ඒ වෙනකොට පුළුවන් කූලර්ස් පාවිච්චි කරන්න. හැබැයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ පොත් තියෙන තැන් වලට මේ කූලර් එක හරියන්නේ නැහැ. මොකද මේකෙන් ජල වාෂ්ප විදිනවා. එයාර් කන්ඩිෂන් එකෙන් කරන්නේ ජල වාෂ්ප උරා ගන්න එක. එතකොට පරිසරයේ ජල වාෂ්ප අඩු වෙනවා. හැබැයි මේකෙන් කරන්නේ පරිසරයේ ජල වාෂ්ප වැඩි කරන එක. ඉතින් හිතන්නක පුස්තකාලේ ඔඩිටෝරියම් එකක් තියෙනවා. ඔඩිටෝරියම් එකට අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. හැබැයි අනිත් පුස්තකාලේ පොත්පත් තියෙන තැන් වලට අපිට පුළුවන් AC machines පාවිච්චි කරන්න. මම මේ පෙන්වන්නේ ඔප්ෂන්ස් දෙකක්. ඔයගන් ඩිසයිඩ් කරන්න පුළුවන් මොකටද යන්නේ කියලා. අපි කූලර් එකට යනවද? AC එකට යනවද? කොතනද අපි කූලර් එක දාන්නේ? කොතනද අපි AC machine එක හයි කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයගන්ට තීරණයක් ගන්න පුළුවන්. ඊළඟට ගොඩාක් වෙලාවට සේවකයන්ගේ පැමිණීම සම්බන්ධ ගැටලු තියෙනවා. ඊර ගැහුවාම ප්‍රශ්න තරහ වෙනවා, රණ්ඩු වෙනවා. මං මාත් එක තරහට ඊර ගැහුවා කියනවා. මේ වගේ ගැටලු ගොඩයි. ඉතින් මේ ඔක්කොම ටික විසඳෙනවා. ඔයගලන්ට පුළුවන් නම් මේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකක් පුස්තකාලේ අඳුරලා දෙන්න ලොකු වියදමක් නැහැ. දැන් අද නම් මේවා රුපියල් 10000ට 15000ටක් තියෙනවා. මේ සිස්ටම් එකක් එක්ක පැකේජ් එක ගන්නකොට 50000 විතර ගන්නත් පුළුවන්. ඉතින් අරගෙන මේක පුස්තකාලේට කන්ෆිගර් කරාම හරි පහසුයි. ඇටෙන්ඩන්ස් ඔටෝමැටිකලි සියල්ලම ගන්න පුළුවන්. ඊළඟට අපි ගොඩක් කාට පුස්තකාලවල පාවිච්චි කරන printers. අපිට print out එකක් ගන්න ඕන නම් printers පාවිච්චි කරනවා. එතකොට මොකද වෙන්නේ? අපිට printers ඕන කරනවා. හිතන්නකෝ පුස්තකාලේ ඉන්නවා නම් ප්‍රධානීන් 10ක් විතර ඉන්නවා. 10 දෙනාට අඩුතරමේ laser printers 10ක් අරන් දෙන්න ඕනේ. හැබැයි අපිට මේ වෙනකොට අපිට කරන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් තමයි පුස්තකාලේ ප්‍රධානීනුත් 10ක් විතර ඉන්නවා. sections උත් 5ක් 6ක් තියෙනවා නම් අපිට කරන්න පුළුවන් දේ තමයි තනි එක ෆොටෝකොපි මැෂින් එකක් ගන්නවා මේ වගේ. මේ වගේ ෆොටෝකොපි මැෂින් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් විතර වෙනවා. නමුත් මේක විවිධ විදිහට කන්ෆිගර් කරන්න පුළුවන්. කියන්නේ උදාහරණයක් විදිහට එක එක sections වලින් ගන්න print out ගන්න count කරන්න පුළුවන්. ඒ print out ගන්න සීමා කරන්න පුළුවන්. ඒවට password දාන්න පුළුවන්. ඒ හැම එකක්ම මේකේ තියෙනවා. ඊට පස්සේ මේ තියෙන printers ඔක්කොම network එක හරහා මේකට අපිට පුළුවන් පරිගණක ජාලය හරහා මේකට අපිට පුළුවන් සම්බන්ධ කරන්න. ඒතර මෙහෙම සම්බන්ධ කරායින් පස්සේ අර සියලුම sections වලින් ගන්න print outs එන්නේ මෙතනින්. ඉතින් මේක නඩත්තු කරාම ප්‍රමාණවත්. හරි? එතකොට ඒකත් හොඳ ඔප්ෂන් එකක්. printers වෙන වෙනම ගන්නවා වෙනුවට මේ වගේ photocopy එකක් ගන්න එක. දැන් අද වෙනකොට color photocopy එකක් තියෙනවා. ඊළඟට cost එකත් අඩුයි ගොඩක් වෙලාවට print out එක cost එක. ඊළඟට දැන් පුස්තකාලවල තාක්ෂණික උපකරණ වැඩි වෙන්න අකුණු සන්නායක භාවිතා කිරීම හරි වැදගත්. මොකද හේතුව තාක්ෂණික උපකරණ වැඩි වෙන්න සමහරක් වෙලාවට ඒ තාක්ෂණික උපකරණ වල වටිනාකම වැඩි වෙනවා. පොත්පත් වල වටිනාකමටත් වැඩි සමහරක් වෙලාවට. මොකද හේතුව මොඩර්න් උපකරණ තියෙනවා නම් ඒවා හරි ගණන්. හැබැයි එක අකුණු පාරකින් සමහර විට මේ සියලුම තාක්ෂණික උපකරණ විනාශ වෙලා යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම අකුණු සන්නායකයක් හයි කරන එක ගැන සැලකිලිමත් වෙන්න තමන්ගේ පුස්තකාලේ තාක්ෂණික උපකරණ ගොඩක් තියෙනවා. රයිට්? මොකද එකපාරක් කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලේ අකුණක් වැදිලා ඇත්තට පුස්තකාලේට අකුණ වැදුනේ නැහැ. ළඟ අහල පහල තියෙන බිල්ඩින් එකකට අකුණක් වැදීම නිසා පුස්තකාලේ තියෙන CCTV කැමරාස් වලින් 90න් 57ක් පිච්චුණා. හරි? ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද අපිටත් අකුණු සන්නායකයක් තවමත් නැහැ කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලේ. ඊළඟට මෙන්න මේක හරි වැදගත්. අපි හිතනවා අකුණු සන්නායකයක් හයි කර පමණින් විදුලියෙන් ආරක්ෂාව හම්බ වෙනවා කියලා උපකරණ වලට. නැහැ. ඒක වැරදි. අකුණු සන්නායකකින් ආරක්ෂාව හම්බ වෙන්නේ විශාල විදුලියක් ආවොත් තමයි ඒකෙන් උපකරණය ආරක්ෂා කරන්නේ. හැබැයි වෙන වෙන තැන්වල අකුණු ගහනකොට අපේ බිල්ඩිම ආශ්‍රිතව අකුණු ගහනකොට අපි කියනවා ඒක නිසා පරිගණක සම්බන්ධ කරලා තියෙන වයර් වල ඒවා ප්‍රේරිත විද්‍යුතය ඇති වෙනවා. අපි කියනවා ඉන්ඩියුස් කරන්ට් එක කියලා. ඒතකොට ඉන්ඩියුස් කරන්ට් එක නිසාත් පුළුවන් පරිගණක උපකරණ පිච්චෙන්න. මොකද මේවා තියෙන මදර් බෝඩ් වගේ මේවා තියෙන උපකරණ බොහොම සියුම් ඉලෙක්ට්‍රොනික උපකරණ. එතකොට අන්නේ වෙන පිච්චීම් වළක්වා ගන්න තමයි මේ සර්ජ් ප්‍රොටෙක්ටර්ස් හයි කරන්නේ. එතකොට කරන්ට් එකට හයි කරන සර්ජ් ප්‍රොටෙක්ටර්ස් වෙනම තියෙනවා. මෙන්න මේ වගේම. එතකොට මේ සර්ජ් ප්‍රොටෙක්ටර් එක මේකට මේ බිත්තියට ගහන්නේ මේකට තමයි අපේ උපකරණ වල ප්ලග් පොයින්ට්ස් ගහන්නේ. එතකොට සර්ජ් එකක් ආවත් පිච්චෙන්නේ නැහැ. ඒ කියන්නේ අර වගේ ප්‍රේරිත විද්‍යුතයක් ඇති වුණත් පිච්චෙන්නේ නැහැ උපකරණය. දෙවෙනි එක තමයි මෙන්න මේ වගේ සර්ජ් ප්‍රොටෙක්ටර්ස් තියෙනවා අපේ නෙට්වර්ක් වයර් එකට සම්බන්ධ කරලා. ඒත් නෙට්වර්ක් වයර් එක ගහලා සම්බන්ධ කරනවා මෙතනට. මේකෙන් යන වයර් එක තමයි කම්පියුටරට සම්බන්ධ කරන්නේ. එතකොට නෙට්වර්ක් වයර් එක හරහාවත් අර වගේ ප්‍රේරිත විද්‍යුතයක් ඇවිල්ලා පරිගණක පිච්චෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඒක නිසා මේ සර්ජ් ප්‍රොටෙක්ටර්ස් අපිට පාවිච්චි කරන එක හරි වැදගත්. මොකද අපි විශාල වටිනාකමින් යුක්ත තාක්ෂණික උපකරණ පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන් මතක තියාගන්න සර්ජ් ප්‍රොටෙක්ටර් එකක් පාවිච්චි කරන්න. මොකද මේවා එකක් සාමාන්‍යයෙන් මේකක් නම් රුපියල් නිකන් 500ක් වගේ තමයි වෙන්නේ.
මේ වගේ එකක් සාමාන්‍යයෙන් රුපියල් 2500ක් දෙනවා. නමුත් උපකරණ කීයද? ලක්ෂ 20ක් 30ක්. ඉතින් ඒක නිසා හරි වැදගත් මේ වගේ දෙයක්. දැන් හිතන්න අපි Dropbox එකකුයි self issuing machine එකකුයි ගන්න library. ඒ දෙකම ලක්ෂ 35ක් විතර වෙනවා. අපි නිකන් පිච්චර ගහලා දීලා කරන්ට් එක මොකක් හරිලා පිච්චෙනවා. ලක්ෂ 35ම වතුරේ. හැබැයි අපිට පුළුවන් 2500 කියලා මේවා එකක් කරන් මේකට ඒ ප්ලග් ටික ගහන්න. ඒතර කවදාවත් අර ඉන්ඩියුස් කරන්ට් එකෙන් ඒ වගේ එකක් පිච්චෙන්නේ නැහැ. ප්‍රේරිත විද්‍යුත නිසා ඒ වගේ උපකරණයක් පිච්චෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ පුස්තකාලේ වටිනා තාක්ෂණික උපකරණ තියෙනවා නම් මතක තියාගන්න surge protectors ඒවට ලබා ගන්න. right? ඊළඟට අපිට පුළුවන් පුස්තකාලේ තියෙන attractiveness එක වැඩි කරන්න මේ වගේ water filters, juice machines, food machines වගේ ඒවා හයි කරන්න ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් ගොඩක් පෞද්ගලික මේ ඉස්පිරිතාලවල රෝහල් වල මේවා තියෙනවා. මේකට සල්ලි දාලා Tamanට අවශ්‍ය ඔටෝ ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ හිතන්නේ මේවා ලොකු ගාණක් නේද කියලා නෑ. ඔයගොල්ලන්ගේ පුස්තකාලේ ගොඩක් සෙනගෙනවා නම් මේ වගේ ඒවා ගෙහල්ලා නොමිලේ පුස්තකාලේ හයි කරන්න බලන් ඉන්න ආයතන ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට හොයලා බලන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ පුස්තකාලේ ගිහලා මේක හයි කරනවා. ඔයගොල්ලෝ ඒකට විදුලිය දෙන්න ඕනේ. ඒගොල්ලෝ මේකෙන් හම්බෙන ලාභය සම්පූර්ණයෙන් ලබා ගන්නවා. ඔයගොල්ලන්ට මොකුත් හම්බෙන්නේ නැහැ. හැබැයි පුස්තකාලේන පාඨකයන්ට හොඳ සර්විස් එකක් ලබා ගන්න පුළුවන්. මේවා තිබ්බම හරි ඇට්‍රැක්ට්. ඊළඟට මේ බිල් පේමන්ට් මැෂින්. මේවත් පුස්තකාලයකට ගිහලා හයි කරන්න පුළුවන්. මොකද හේතුව දැන් පුස්තකාලයකට මිනිස්සෙක් එන්නේ පොත් කියවන්නම නෙමෙයි. තව වැඩ දහසක් වැඩ ASCII එන්නේ. හිතන්න මට අද මගේ ටෙලිෆෝන් බිල ගෙවන්න තියෙනවා. ඒක නිසා මට පුස්තකාලයට එන්න විදියක් නැහැ. මම ටෙලිෆෝන් බිල ගෙවන්න කොහට හරි යන්න ඕනේ කාගිල්ස් එකට හරි කොහට හරි. ඉතින් හැබැයි පුස්තකාලේ මේ වගේ මැෂින් එකක් තියෙනවා. මම පුස්තකාලයට ඇවිල්ලා පොතකුත් කියවලා බිලත් ගෙවලා යනවා. අන්න එහෙම හේතු දෙක තුනක් එක්කව කරන්න ඕනේ පුස්තකාලයකට මිනිස්සුන්ට එන්න. මොකද මිනිස්සු හරි බිසි. ඒක නිසා මිනිස්සුන්ට පුස්තකාලෙටම පමණක් අපිට එන්න කියන්න බෑ. අපි එයාට පුස්තකාලයට ආවෙන් පස්සේ තවත් පහසුකම් ඒක ඇතුලේ හදන්න ඕනේ. එයාගේ පෞද්ගලික ජීවිතේට අවශ්‍ය වෙයි. හරි? ඊළඟට ඔටෝ ඇරෙන වැහෙන දොරවල් හයි කරන්න පුළුවන්. මේක කොරෝනා කාලේ නම් බොහොම කතා වුණා. දොරවල් අතින් අල්ලන්න හොඳ නෑ. ඒ වගේ කියලා අපි දන්නේ නැහැ ඉදිරියට තව කවදා මොන වගේ වෛරස් එකක් කවදා එයිද කියලා. කොකටත් හොඳයි. අපිට ඔටෝමේටඩ් දොරක් හයි කරගන්න පුළුවන් නම් හරි වැදගත්. මේ වගේ ඒවාට පුස්තකාලේ සල්ලි වියදම් කරන්න එපා. බලන්න ඩෝන කෙනෙක් හොයාගන්න. ළඟ පාත ඉන්න හොඳ ව්‍යාපාරිකයෙක්. කිව්වොත් අපිට මේ ඔටෝ ඩෝ එකක් ප්‍රධාන ගේට්ටුවට හයි ප්‍රධාන දොරට හයි කරලා දෙන්න කියලා. කවදාවත් ඒක නොකර ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේවා එක ලක්ෂ 5ක් 6ක් වියදම් කරලා නොදී ඉන්නේ නැහැ. හරි? ඊළඟට public addressing system එක. පුස්තකාලයේ ඔයගලන්ගේ විශාලයි නම් තට්ටු 5ක තියෙනවා නම් පුද්ගලයන්ට යම්කිසි දැනුම් දීමක් දැනුම් දෙන්න අවශ්‍ය නම් අපිට පුළුවන් public addressing system එකක් පාවිච්චි කරන්න. එතකොට මේක හරහා අපිට පුළුවන් තට්ටු වලට වෙන් වෙන්ව පණිවිඩයක් දෙන්න පුළුවන්. තට්ටු ඔක්කොටම එකපාර පණිවිඩයක් දෙන්න පුළුවන්. ජාතික ගීවය එකක් වාදනය කරන්න පුළුවන්. හදිස්සි අවස්ථාවකදී පණිවිඩයක් දෙන්න පුළුවන්. ගින්නක් පුස්තකාලේ හිතන්නකෝ. දැන් ගින්න පටන් අරගෙන උඩ ෆ්ලෝස් වල ඉන්න අය දන්නේ නැහැ ගින්නක් ඇති වෙලා කියලා. ඕක කෙනෙක් දුවලා ගිහිල්ලා කියන්න කිව්වොත් එහෙම සමහර විට එයාට උඩට යන්න කලින් උඩ තට්ටු ටික පිච්චෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි මේ වගේ public addressing system එකක් තියෙනවා මුළු පුස්තකාලේටම ටක් ගාලා දැනුම් දෙන්න පුළුවන්. ගින්නක් ඇති වෙලා තියෙන්නේ ඉක්මනට පුස්තකාලෙන් පිට වෙන්න කියලා. හරි මේවා අපි හිතනවා ඕන් නැහැ කියලා. නමුත් අවශ්‍යතාවයක් ඇති වුණාමයි තේරෙන්නේ මේවා නැති වෙච්ච එකේ විපාක. අපි හිතනවා මේවට වියදම් යනවා. කවදාවත් ගින්නක් ඇති වෙන්නේ නැහැ නේ. ඒකින්ද මේවා ඕන් නැහැ කියලා. නමුත් ඒක විච් වෙලාවට තමයි තේරෙන්නේ මේ IT වල තියෙන වැදගත්කම. මේ වගේ තාක්ෂණික උපකරණ වල තියෙන වැදගත්කම. ඊළඟට අපිට පුළුවන් ලයිබ්‍රරි එකේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් හදන්න. දැන් පුස්තකාලයකට ආවම ගොඩක් පුස්තකාල වල තොරතුරු ලබා ගන්න තැනක් නැහැ. පුස්තකාලයට කෝල් ගත්තට ආන්සර් කරන්න මිනිස්සෙක් නැහැ. හැබැයි අපිට පුළුවන් එක තැනක එක පුද්ගලයෙක් තියලා IT ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් ඇති කරන්න. ඒකට අපිට පුළුවන් සම්බන්ධතාවය ලබා දෙන්න. එයාට පරිගණකයක් දීලා ඒකට Gmail එකක් හදලා දෙනවා. Skype දෙනවා. WhatsApp දෙනවා. Facebook දෙනවා. YouTube එක දාලා දෙනවා ඒකට. ටෙලිෆෝන් ලයින් එකකුත් දෙනවා. ඒතර ඕන තැනකින් ඕනම මාර්ගයකින් එන ප්‍රශ්න වලට එයාට උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඉතින් අපිට තව ලීෆ්ලට් ටිකක් ගහලා දෙන්නත් පුළුවන් පුස්තකාලය සම්බන්ධයෙන් කෙනෙක් ෆිසිකලි ආවොත් ඒත් එතනින් තොරතුරු ලබා ගන්න හැකියාව ලබා දෙන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් පුස්තකාලේ YouTube channel එකක් ඇති කරන්න මේක ෆ්‍රී කරන්න පුළුවන් කිසිම වියදමක් යන්නේ නැහැ. YouTube channel එකක් ඇති කළා පුස්තකාලේට අලුත් පොතක් ආවම ලයිබ්‍රරියෙන්ට පුළුවන් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න පොත ගැන. කියවලා බලලා කියලා ඉවර වෙලා පොත ගැන ලස්සන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන විනාඩි 5ක්. එතන ඒක දානවා YouTube channel එකේ. එතන මේ පුස්තකාලේට එන මිනිස්සු ඒක බැලුවාම මේ මිනිස්සුන්ට මේ පොත ගන්න ආසෙත් වෙනවා. right? යාට විවිධ දේශන වගේවත් YouTube එක හරහා YouTube channel එක හරහා දෙන්න පුළුවන්. right? ඊතන අලුතෙන් පොතක් එනවා. ඒ පොත සම්බන්ධයෙන් සංවාදයක් තියෙනවා. ඒ සංවාදය අපිට පුළුවන් YouTube වීඩියෝ එකක් කරලා YouTube එකට දාන්න. ඊට අපිට පුළුවන් Facebook page එකක් අපේ ලයිබ්‍රරියට හදන්න. ඒතර අලුතෙන් පොත් ආවම පොත්වල පිටකරු ටික අපිට Facebook page එකේ දාන්න පුළුවන් හැමෝටම බලා ගන්න. ඉතින් මේවා හරි ඇට්‍රැක්ටිව් ක්‍රම. ඇත්තටම මේවට වියදමක් යන්නේත් නැහැ. ඊළඟට අපිට පුළුවන් WhatsApp, Viber, Telegram group හදන්න පුස්තකාලේට එන පාඨකයන්. එතන අපිට පුළුවන් පොතක් අලුතෙන් ආවම පොතේ පිටකාරේ ෆොටෝ එකක් ගත්තා. දැම්ම WhatsApp group එකට. හැමෝම දකිනවා මේ පොත පුස්තකාලේට ඇවිල්ලා තියෙනවා කියලා. දැන් අද WhatsApp group හරි ජනප්‍රියයිනේ. හැබැයි දැනගන්න ඕනේ කාරණේ
WhatsApp group එකක ඉන්න පුළුවන් maximum ගාන 256යි. Viber group එකක ඉන්න පුළුවන් maximum ගාන 250යි. Telegram group එක නම් ඉන්න පුළුවන් මිනිස්සු ලක්ෂ 2ක් යනකම් ඇඩ් කරගන්න පුළුවන්. එහෙනම් WhatsApp group එකක් නැතුව WhatsApp community එකක් හදුවොත් නම් ඊට වැඩිය මිනිස්සු ඇඩ් කරගන්න පුළුවන් 250ව ගොඩක් ඇඩ් කරන්න පුළුවන්. right? ඊළඟට bulk SMS facility එක. දැන් අර අවුරුදු කාලෙට එහෙම එන්නේ විශ් කළ ජනාධිපතිතුමාගේ මැසේජ් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා එනවා යටින් දාන ප්‍රෙසිඩන්ට් කියලා. එතකොට ඒ කෙලින්ම ප්‍රෙසිඩන්ට් කියලා එන්නේ අංකකින් නෙමෙයි එන්නේ. අපිට පේන්නේ නම. අපිට ඒ වගේ ඩයලොග් එක හරහා මොබිටෙල් එක හරහා එයාටෙල් එක හරහා මේ bulk SMS facility එක ලබා ගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය ඕනෑම වෙලාවක පුස්තකාලයෙන් මැසේජ් එකක් යවන්න පුළුවන්. එතකොට අංකයක් නෙමෙයි වැටෙන්නේ ඕනම කාගේ හෑන්ඩ් ෆෝන් එකට ඒක ගියත් වැටෙන්නේ පුස්තකාලය කියලා පුස්තකාලේ නම් වැටෙනවා. ඒක අපිට දෙන්න පුළුවන් ඒකට වැටෙන්න ඕනේ මොකද්ද කියන එක. ඉතින් මේ වගේවත් බොහොම ප්‍රාථමික මට්ටමේ සේවාවන් මේ. හරි. ඊළඟට අපිට පුළුවන් වෙබිනාර් සංවිධානය කරන්න පුළුවන්. පුස්තකාලයේ යම් යම් දේශන සම්මන්ත්‍රණ වගේ ඒවා සම්බන්ධ කරන්න පුළුවන් පාඨකයොත් එක්කහුව කරගෙන. දැන් අද අපි මේ ලෙක්චර් එක තියන්නේ Zoom එක හරහානේ. ඉතින් මේ විදිහටම ඕගන්න පුළුවන් ඕගොල්ලෝ පුස්තකාලාධිපතිවරු නම් ඕගලන්ට දේශන වගේ ඒවා සංවිධානය කරන්න පුළුවන් පුස්තකාලේ. පුස්තකාලයට යම්කිසි වැදගත් පුද්ගලයෙක් ගහලා ඒ පුද්ගලයාගේ එක කතා සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒකට පාඨකයන්ට සම්බන්ධ ප්‍රශ්න අහන්න දෙන්න පුළුවන්. ඉතින් ඒකට Zoom meet එකක් organize කරලා Zoom link එක අර WhatsApp group හරහා ඔයගලගේ Facebook page එක හරහා යවන්න පුළුවන්. ඔයගලගේ පුස්තකාලේ පාඨකයන්ට. එතකොට මිනිස්සු බොහොම අර පුස්තකාලෙත් එක්ක සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. පුස්තකාලේ එදිනෙදා ජීවිතේට ඕන තැනක් බවට පත් වෙනවා. නිකන් එදිනෙදා මිතුරෙක් බවට පත් වෙනවා. හේතුව හැමදාම දවසට අඩුම තරමේ එක WhatsApp message එකක්වත් එනවා good morning කියලා. පුස්තකාලේ මොකක් හරි news එකක් හැමදාම එනවා. එතන පුස්තකාලේ අමතක වෙන්නේ නැහැ. හරි? ඊළඟට මේ robotic arms කියලා ලංකාවේ නම් නැහැ කොහෙවත්. ජපානයේ හැමතැනම වගේ ගොඩක් libraries වල තියෙනවා. ඉඩකඩ ගොඩක් සීමිත නම් වහලේ පවා පොත්පත් ගබඩා කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මොකද පොත ගන්න අපි යන්න ඕනේ නැහැ. රොබෝ ආම් එකක් තියෙනවා. පොතේ නම ටයිප් කරාම එතන පරිගණකයක් තියෙනවා. පරිගණකේ පොතේ නම ටයිප් කරාම රොබෝ ආම් එකෙන් තමයි පොත අරගෙන අපේ අතට දෙන්නේ. අපි ආයි පොත කියෝලිය ඕන නම් රිටර්න් කරන්න ඕන නම් පොත තියන්න විශේෂ ස්ථානයක් තියෙනවා. එතනින් පොත තිබ්බයින් පස්සේ රොබෝ ආම් එකෙන් මේ පොත අරගෙන ඒ අදාළ තැන නැවත ගබඩා කරනවා. ඒකට කුඩා ඉඩකඩක් තුල විශාල පොත් ප්‍රමාණයක් බොහොම කාර්යක්ෂමව ගබඩා කරන්න මේ ක්‍රමේ අතිශය වැදගත් ක්‍රමයක්. ඒත් එක්කම පුස්තකාලවල අද ඉන්නවා පිටරට පුස්තකාලේ එහෙට මෙහෙට ඇවිදින මේ වගේ රොබෝලා. අපිට පොතක් අවශ්‍ය වුණාම මේ රොබෝ ළඟට ආවම පස්සේ මේක ටයිප් කරාම පොතේ නම රොබෝ ගිහිල්ලා පොත හොයාගෙන ගිහලා අපිට දෙනවා අපි වාඩිලා ඉන්නේ. අපි යන්න ඕනේ නැහැ පොත හොයන්න රැක්ස් වලට. ඒ අදාළ සෙක්ෂන් එකේ වාඩිලා අපි පොත සර්ච් කරලා මේක ටයිප් කරාම රොබෝ ගිහිල්ලා පොත ළඟට ගෙනල්ලා දෙනවා. ඉතින් මේවෙන් පුළුවන් පුස්තකාලේ ඉන්න ශ්‍රමය, ඒ කියන්නේ සේවකයෝ සංඛ්‍යාව ගොඩාක් අඩු කරන්න. ඊළඟට අපිට පුළුවන් ලයිබ්‍රරි එකකට හොඳ වෙබ්සයිට් එකක් හදන්න පුළුවන්. වෙබ්සයිට් එක හරහා අපිට පුළුවන් සේවාවන් රැසක් ලබා දෙන්න පුළුවන්. හරි? එතන වෙබ්සයිට් එකක් හදනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ප්‍රධාන කාරණා තුනක් අවශ්‍ය වෙනවා. එකක් තමයි වෙබ්සයිට් එකට නමක් ඕනේ. ඩොමේන් නේම් එකක්. www.ugc.com කියලා හිතමු. ugc.lk. ඒ වගේ වෙබ් ඇඩ්‍රස් එකක් ඕනේ. ඉතින් ඒක ගන්න ඕනේ. ඒකක් සාමාන්‍යයෙන් ගන්න අවුරුද්දකටම වැය වෙන්නේ රුපියල් 5000ක් වගේ. ඊළඟ හොස්ටින් ප්ලෑන් එකක්. මේ වෙබ්සයිට් එක කොහේ හරි තැනක අපි නවත්තලා තියන්න ඕනේ. ඒ කියන්නේ ගබඩා කරලා තියන්න ඕනේ. එතන හොස්ටින් ප්ලෑන් එකක් සාමාන්‍යයෙන් ගන්න අවුරුද්දකට රුපියල් 30000ක් විතර මුදලක් වැය වෙනවා. ඊළඟට අවසාන එක තමයි වෙබ්සයිට් එක හදා ගන්න ඕනේ ලයිබ්‍රරි. ඉතින් වෙබ්සයිට් එක හදන්න දැනුමක් නැත්තම් මේකත් අමාරු වැඩක්. වෙබ්සයිට් එක හදව ගත්තත් මේක අප්ඩේට් කරන්න ගියාම අපිට එපා වෙනවා පුස්තකාලේ ඉන්න පුස්තකාලාධිපතිට වෙබ්සයිට් IT සම්බන්ධ ලොකු දැනුමක් නැත්තම්. ඒක අමතර වැඩක් වෙනවා ඒක ඉගෙන ගන්න එක. එතකොට අද ඒකට විසඳුමක් ඇවිල්ලා තියෙනවා. අපි කියනවා CMS කියලා, content management system කියලා. හදපු සාම්පල් වෙබ්සයිට් තියෙනවා. අපිට කරන් තියෙන්නේ පොඩ්ඩක් එක වෙනස් කරන එක විතරයි. නිවුස් එකක් දාන්න ඕන නම් TN නිවුස් එක මැකුම අලුත් නිවුස් එක ටයිප් කරා. ඔටෝමැටිකලි ඒක පබ්ලිෂ් වෙනවා වෙබ්සයිට් එකේ. ඉතින් මේ වගේ තව ගන්න ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ තුන අපි පුස්තකාලයකට ගන්න ඕනේ වෙබ්සයිට් එකක් අපි දෙනවනම්. එතකොට ඩොමේන් එකක් ගන්න ඕනේ, හොස්ටින් ප්ලෑන් එකක් ගන්න ඕනේ, CMS එකක් කියන්නේ content management system එකක් අරගත්තොත් බොහොම පහසුයි. දැන් අද වෙනකොට අපි අතර මේවා ටයිප් කරන්න ඕනෙත් නෑ මේ CMS එකේ. අද AI generated CMS තියෙනවා. අපි කිව්වහම මෙන්න මේක ටයිප් කරන්න කියලා AI එකෙන් ටයිප් කරලා අප්ඩේට් උත් කරනවා. බොහොම පහසුයි. ඒතර ඒවා මේ ඩොමේන් හොස්ටින් ප්ලෑන් විකුණන සමාගම් වලින්ම මේ වගේ CMS උත් මිලට ගන්න පුළුවන්. මෙතන CMS කියන්නේ content management system. ඉතින් ඒ වගේ එක ආයතනයක් තමයි GoDaddy කියන්නේ. ඔයගොල්ලෝ ගහලා බලන්න GoDaddy කියන්නේ ලෝකේ තියෙන ප්‍රසිද්ධම ආයතනයක්. මේ වගේ ඩොමේන් හොස්ටින් ප්ලෑන් සහ CMS විකුණන. right? ඊළඟට e-resources ඔයගලගේ පුස්තකාලේ ගොඩක් ඇති කරන්න පුළුවන්. මොකද මිනිස්සු අද කැමති පුස්තකාලයට ආවත් නැවත් පුස්තකාලේ තියෙන පොත්පත් කියවන්න. ගෙදර ඉඳන් මට පොතක් කියවන්න ඕන නම් පුස්තකාලයට එන්නේ නැතුව මට ඒකට පහසුකම් තියෙනවා නම් ඒක හරිම ලේසියි. අනික පැය 24 පුරාම පුස්තකාලේ විවෘතව තියන්න පුළුවන් මේ වගේ e-books තියෙනවා. මොකද පුස්තකාලේ ෆිසිකලි වහලා
නමුත් ඕන කෙනෙකුට ඔන්ලයින් ඇවිල්ලා පොත්පත් කියවන්න පුළුවන්. ඒතර පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ ඉලෙක්ට්‍රොනික රිසෝසස් ගන්න එක සම්බන්ධනොත් e-books, e-journal මේ වගේ දේවල් පුස්තකාලයකට ගන්න පුළුවන්. e-newspapers මේ වගේ දේවල්. ඊළඟට මේක තමයි මට කියන්න ඕනේ වැදගත්ම කාරණා ඩිජිටල් වෝල්. ඕගලන්ට පුළුවන් දැන් ඔයගොල්ලෝ දන්න අවුරුදු 70ක් පෙන්නාම පොතට අයිතියක් පවර්ලා නැත්නම් ඒ පොත පුළුවන් ස්කෑන් කරන්න. ඔයගලන්ට පුළුවන් පොත ස්කෑන් කරලා ඒ පොතට QR කෝඩ් එකක් හදන්න. ඒ QR කෝඩ් හදන software ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා free. ඊට පස්සේ අපිට පුළුවන් මේ වගේ පොත්වල පිට කවර ටිකේ පින්තූර ටිකක් අරගෙන ඒකත් එක්කලා අදාළ QR කෝඩ් එක බිත්තියේ ස්ටිකර් එකකින් අලවන්න. රුපියල් 5000ක්වත් වියදම යන්නේ නැහැ මේ වැඩේට. ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? අර QR කෝඩ් එකට හෑන්ඩ් ෆෝන් එකේ අපේ තියෙන QR ස්කෑනර් එක ඇල්ලුවාම මේ පොත ඩවුන්ලෝඩ් කරන්න පහසුකම හදන්න පුළුවන්. මෙතන කම්පියුටර් එකක් දාලා මේ පොත් ටික ගබඩා කරලා තිබ්බොත්. නැත්නම් අපිට හොඳ වෙබ්සයිට් එකක් තියෙනවා නම් වෙබ්සයිට් එක හරහා මේ වැඩේ කරන්න පුළුවන් වෙබ්සයිට් එක කනෙක්ට් කරලා. ඉතින් මේක බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක්. මේ ඩිජිටල් වෝල් විකුණන්නත් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒවා තියෙන්නේ පොඩි කෙටි කතා පොත් සහ ඉංග්‍රීසි පොත් පොඩි දේවල්. ග්‍රැමර් සමහරට ප්‍රසන්ට් ටෙන්ස් එක කියන්නේ මොකක්ද? පාස්ට් ටෙන්ස් එක කියන්නේ මොකක්ද? ඒ වගේ පොඩි ග්‍රැමර් පොත් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් රුපියල් 10,000ට 15,000ට මේ වගේ ඩිජිටල් වෝල් එකම විකුණනවා. ඩිජිටල් වෝල් එක කියන්නේ ඇත්තටම මේගොල්ලෝ විකුණන්නේ ස්ටිකර් එකක්. අපි ගිහලා බිත්තිය අලව ගන්න ඕනේ. ඇලෙවෙන් පස්සේ ඕන කෙනෙකුට පුළුවන් මේකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරලා පොත ඩවුන්ලෝඩ් කරගන්න තමන්ගේ හෑන්ඩ් ෆෝන් එකට හරි ලැප්ටොප් එකට. ඉතින් මේක බොහොම ඇට්‍රැක්ටිව් ක්‍රමයක්. ඔයගලන්ට ආවොත් කොළඹ විශ්වවිද්‍යාල පුස්තකාලේ මේ වගේ ඩිජිටල් වෝල් එකක් දකින්න තියෙනවා. ඊළඟට අපිට පුළුවන් පුස්තකාලේ කර මං කිව්වා IT සෙක්ෂන් එකක් ඇති කරන්න ඕනේ කියලා. ඒ IT සෙක්ෂන් එකේ අපිට පුළුවන් පුස්තකාලයකට එන මිනිස්සුන්ට අවශ්‍ය කරන softwares ටික install කරලා තියන්න පරිගණක දෙක තුන. ඒ කියන්නේ මොන හරි දෙයක් type කරගන්න word software එක. මොන හරි research එකක් කරනවා නම් ඒවට reference management softwares තියෙනවා Mendeley ඒ වගේ softwares. ඊට පස්සේ Tamanට personal library එකක් manage කරගන්න ඕන නම් ඒත් Mendeley වගේ software එකක් install කරලා දෙන්න පුළුවන්. පුද්ගලයෙක් එනවා තමන්ගේ document එකක grammar check කරගන්න. ඉංග්‍රීසි ගොඩක් බැරි නිසා. එතකොට grammar check කරන software එකක් පුස්තකාලේ computer එක දාලා තියන්න පුළුවන් ඕනම කෙනෙකුට ඇවිල්ලා ඒක පාවිච්චි කරන්න. ඊළඟට පුස්තකාලයක ඉන්න කවුරු හරි කෙනෙක් රිසර්ච් එකක් කරනවා. එයාට බලා ගන්න ඕනේ එයාගේ රිසර්ච් එක ප්ලැජරිසම් ෆ්‍රීද කියලා. ඒ කියන්නේ කොපි කරලා ගත්ත ඒවා රිසර්ච් එකේ තියෙනවද නැද්ද? ඒ කියන්නේ එයා ඕන කමින් කොපි කරලා නෙමෙයි. සමහර ඒවා අරගෙන තියෙනවා ගත්ත තැනක් එයා දාලා නැහැ හරියට ඒක. ඒතර ඒ වගේ මිස්ටේක්ස් තියෙනවද කියලා බලා ගන්න. ඒතර ඒ වගේ එකට ප්ලැජරිසම් ඩිටෙක්ෂන් softwares බෙටර්නිටි නම් විශාල ගාණක් වෙනවා. එහෙම ගණන් නැති softwares තියෙනවා. අපිට ඒ වගේ දාලා පොඩි කෝනර් එකක් හදලා තියන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒක හරි ඇට්‍රැක්ටිව් දෙයක් වෙනවා. ඇකඩමික් ලයිබ්‍රරිස් වලට නම් මේක අනිවාර්යයෙන්ම වැදගත්ම කාරණයක්. ඊළඟට ඕගොල්ලෝ පුස්තකාලයක වැඩ කරනකොට සමහර වෙලාවට පුස්තකාලයට එන්න බෑ හැමතිස්සෙම. ගෙදර ඉඳන් වැඩ කරන්න ඕනේ නම් පුස්තකාලෙත් එක්කලා. තමන්ගේ පරිගණකයේ පුස්තකාලේ තියෙනවා. තමන් එදා නිමාඩු හදිස්සියේ කොහෙන් හරි මිනිස්ට්‍රියෙන් හරි කොහෙන් හරි කියනවා ලියුමක් අද ගහලා එවන්න කියලා. දැන් ලියුම තියෙන්නේ පුස්තකාලේ පරිගණකේ. දැන් ඉතින් ඔයා ඉන්නේ නුවර නම් නුවර ඉඳන් එන්න ඕනේ කොළඹට පුස්තකාලේ පරිගණකේ ඔන් කරලා ඒ ලියුම අරගෙන ටයිප් කරන්න. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඔයගන්ට පුළුවන් නම් මේ වගේ softwares පාවිච්චි කරන්න AnyDesk වගේ softwares අපි කියනවා remote login software කියලා. ඔයාට පුළුවන් එහෙ ඉඳන් ඔයාගේ කම්පියුටරේ වැඩ කරන්න. ඔයාට කියන්න තියෙන්නේ ඔෆිස් එකේ ඉන්න කෙනෙකුට ඔයාගේ කම්පියුටරේ කරන්ට් එක ඔන් කරන්න කියලා විතරයි. කරන්ට් එක ඔන් කරාන් පස්සේ පරිගණකේ ඔන් කරාන් පස්සේ ඉතුරු දේවල් ටික ඔක්කොම ඔයාට කරලා පරිගණකේ ෂට් ඩවුන් කරන එකත් කරන්න පුළුවන් මේ වගේ software එකක් හරහා. එතන ඒ වගේ ප්‍රධාන softwares තමයි free තියෙන softwares තුනක් තමයි. එකක් AnyDesk, අනිත් එක TeamViewer, අනිත් එක Putty. මේ softwares තුනම freely available. සතියක්වත් ඔයගලෙන් අය කරන්නේ මේ පහසුකම් සියල්ලම තියෙනවා. ඊළඟට පරිගණක තියෙනවා නම් සහ පරිගණක ආශ්‍රිත උපකරණ තියෙනවා නම් අනිවාර්යෙන් වෛරස් ගැන සැලකිලිමත් වෙන්න. වෛරස් ගාඩ් වෙලාවට අප්ඩේට් කරන දේ කරන්න. ඊළඟට ඔයගොල්ලෝ පරිගණක ඔයගලන්ගේ පුස්තකාලයට උපකරණ ඔයගොල්ලෝ මිලදී ගන්නවා නම් තව විනාඩි 5යි මේක ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඒ උපකරණ වොරන්ටි තියනවාද? දැන් අවුරුදු 3ක්වත් වොරන්ටි තියෙන්න ඕනේ. ඊළඟට ඒකට බෑකප් වොරන්ටි තියනවාද? ඒ කියන්නේ සමහරවිට අවුරුදු 3කට වොරන්ටිය තියෙනවා. කැඩුනාන් පස්සේ මේක හදන්න ගෙනියනවා මාසයක් දෙකක් එතන හදනවා. එතන අපිට පුස්තකාලයේ වැඩේ කරගන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕනේ? කැඩුනාන් පස්සේ අඩුම තරමේ හදන්න පැය 48කට වැඩි යනවා නම් අපිට බෑකප් එකක් දීලා තමයි අපේ ගෙනියන්න ඕනේ. එතන අපිට අපේ වැඩේට බාධාවක් නැහැ. තුන්වෙනි එක තමයි සර්විස් වොරන්ටි එක. සමහරකට අපි වටිනා උපකරණයක් ගන්නවා. අවුරුදු 3ක් හොඳට වැඩ කරනවා. අවුරුදු 3න් පස්සේ මේක කැඩුනාම මේකට හදන්න පාර්ට්ස් නැහැ. කවුරුවක්වත් පාර්ට්ස් ගහලා මේක හදලා දෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ උපකරණ ගන්නකොටම සර්විස් වොරන්ටි එකකට යන්න. හරි. අපි උපකරණ ගන්නවා අවුරුදු 3යි. අවුරුදු 3න් පස්සේ අපි සර්විස් වොරන්ටි එකක් සයින් කරන්න ඕනේ අනිවාර්යෙන්. මේ උපකරණ කැඩුනොත් ඕගොල්ලෝ බඩු ගෙනල්ලා මේක හදලා දෙන්න ඕනේ. අපි සල්ලි ගෙවනවා. ගෙවන ගාන ප්‍රශ්නයක් නැහැ. නමුත් බඩු ගෙනල්ලා මේ උපකරණ හදලා දෙන එක කරන්න ඕනේ. මේක උපකරණ අහක දාන්න වෙන්නේ නැහැ එතකොට. ඒක නිසා ඒ සර්විස් වොරන්ටි සම්බන්ධ සැලකිලිමත් වෙන්න. බඩුව ගත්තයන් පස්සේ මේව ගන්න හරි අමාරුයි. බඩුව මිලදී ගන්නකොටම අපි මේවට බාගේන් කරන්න ඕනේ අපිට රයිට්. අපිට බෑකප් වොරන්ටි එකක් ඕනේ. නැත්නම් අපි ගන්නෑ.
අපිට සර්විස් වොරන්ටි එකක් ඕනේ. නැත්නම් අපි ගන්නෑ. ඒතර සමහරක් කාලේ සමහරට පොඩි ගාණක් වැඩි රුපියල් 5000 10000ක් වැඩි වෙයි. නමුත් අපිට බෑකප් වොරන්ටියක් සර්විස් වොරන්ටියක් එක්කලා බඩුව ගන්න පුළුවන්කම ලැබෙයි. එතකොට ওই ටික තමයි ඇත්තටම මම ටිකක් වේගෙන් කරා. ප්‍රධාන වශයෙන් මට ඕගලන්ට මේ කියන්න ඕනේ කරේ පුස්තකාල වල කොහොමද තාක්ෂණය පාවිච්චි කරන්න කියලා. මම හිතන්නේ ඕගලන්ට දැනුමක් ලැබෙන්නේ නැති මොනවද ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් තාක්ෂණික ක්‍රම සහ උපක්‍රම කියලා. මේවා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලා ගන්න. මම ඔයගලන්ට දැන් මගේ පොත මම ෂෙයා කරන්න. මම දන්නේ මේකෙන් ෂෙයා කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් ඉන්න බලන්න. මේ පොත නිකන් යවන්න එපා. මම මේකට සහභාගී වෙච්ච අයට පොඩි gift එකක් විදිහට මම මේ පොත දෙන්නේ. මම chat එකේ පොත දාන්නම් කමින්න. ඔයගොල්ලෝ මේ පොත ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ තියාගන්න ගැටලුවක් නැහැ. හරි මම ඔන්න පොත ෂෙයා කරා chat එකේ. ඔයගොල්ලෝ ඕන කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි ටිකක් සයිස් එක වැඩි මෙගාබයිට් 53ක් වෙනවා. බලන්න ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. විනාඩි ඔයගොල්ලන් ප්‍රශ්න අහන කාලය ඇතුළත ඒක ඩවුන්ලෝඩ් කරගන්න. තව චූටි ස්ටෝරි එකකින් මම මගේ දේශනේ මම නවත්තනවා. ඊට පස්සේ ප්‍රශ්න අහන ඔයගොල්ලන්ට මම විනාඩි 5ක් දෙන්නම්. මේකත් බලන්න මේක ලස්සන කතාවක්. ඔයගොල්ලන්ගේ ජීවිතේට හරි වැදගත්. Which one are you? Right? Once upon a time, a daughter complained to her father that her life was miserable and that she didn't know how she was going to make it. ළමයෙක් ඉඳලා ඒ ළමයාගේ හැමදාම ජීවිතේ ප්‍රශ්න. තාත්තට ඇවිල්ලා මේ ළමයා කියනවා ගෑන් ළමයා මට හැමදාම ප්‍රශ්න තාත්තේ මම මේක විසඳගන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ කියලා. She was tired of fighting and struggling all the time. It seems just as one problem was solved, another one soon followed. එක ප්‍රශ්නයක් ඉවරන මේ ළමයාට හැමදාම තව ප්‍රශ්නයක් කියලා. ඉතින් අපිටත් එහෙම තමයි. same. Her father a chef. මෙයාගේ තාත්තා chef කෙනෙක් මේ ලොකු ඉගෙනගත්ත මිනිස්සෙක් නෙමෙයි. නමුත් උයනෙක් කෙනෙක්. එයා මොකද කරේ? මේ ළමයා එක්කන් ගියා ඒ කිචන් එකට. He filled 3 pots with water and placed each one on high fire. මෙයා වාජන්ත්‍රයට වතුර දාලා මේවා ගින්නේ තිබ්බා. Once 3 pots began to boil, මේ pot තුනම boil වෙන්න නටන්න පටන් ගත්තාන් පස්සේ එයා ඒවට දැම්මා he placed potatoes in one pot. එක pot එකකට දැම්මා අල. අනිත් pot එකට දැම්මා බිත්තර. අනිත් pot එකට දැම්මා grounded coffee bean. කෝපි ඇට. ඊට පස්සේ ආ මොකද කරේ මේ ටික නටන්න ඇරලා විනාඩි 20ක් විතර බලාගෙන ඉඳියා. දැන් ළමයාත් බලන් ඉන්නවා තාත්තත් බලන් ඉන්නවා. ළමයා බොහොම නොවිල්සලෙන් බලන් ඉන්නවා මේ මොකද්ද මේ කරන්න කියලා. හරි. දැන් ඊට පස්සේ මොකද කරේ? ටික වෙලාවකට පස්සේ after 20 minutes විනාඩි 20කට පස්සේ මෙයා බර්නර්ස් ටික අර කුකර්ස් ටික ඔෆ් කරලා අලගෙට් ටික අරන් එළියෙන් තිබ්බා. ඊට පස්සේ අර මොනවද පිටර ටිකක් අරන් එළියෙන් තිබ්බා. ඊට පස්සේ කෝපියක් ටිකක් අරගෙන වෙනම භාජනයකට දැම්මා. ඊට පස්සේ මෙයා දුවගේ දිහාට හැරලා ඇහුවා turn into her he asked daughter what do you see මොනවද දුවේ ආ දැක්කේ කියලා ඇහුවා. දැන් ළමයාට බොහොම තරහෙන් ඉන්නේ මොකද විනාඩි 20ක් විතර දැන් ඉවසන් ඉඳලා ඇති වෙලා තියෙන්නේ මොනවද කරන්නද දන්නේ නැහැ. දුව කිව්වා potatoes eggs and coffee. මේ අල ටිකකුයි පිටර ටිකකුයි කෝපි ටිකකුයි තියෙනවා කියලා බොහොම තරහෙන් උත්තර දුන්නා. තාත්තා කිව්වා look closer. හිට වෙලා බලන්න he said and touch the potatoes. අලගෙඩි අල්ලලා බලන්න කිව්වා. She did and noted that they were soft. ඒවා දැන් බොහොම මෙලෙක් වෙලා. He then asked her to take an egg and break it. ඊට පස්සේ කිව්වා මෙයා අර බිත්තරයක් අරන් බිඳලා බලන්න කියලා. දැන් ළමයා ඒක බිඳලා බැලලා කට්ට අයින් කරාම යාට තේරෙනවා ඇතුලේ තියෙනවා කියලා හයි විච්ච බිත්තරේ. ඊළඟට තාත්තා කිව්වා අර කෝපි ටික තියෙන වතුරෙන් ටිකක් බීලා බලන්න කියලා. ඒක බිව්වයන් පස්සේ ළමයාට තේරෙනවා ඒකේ රහයි හොඳ රහක් තියෙනවා කියලා. father was ඊට පස්සේ තාත්තා ඇහුවා තාත්තා නෙමෙයි ළමයා ඇහුවා තාත්තගෙන් father what does this mean? මොකද්ද තාත්තා මේකෙන් තේරෙන්නේ? තාත්තා මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. දැන් තාත්තා කියනවා he then explained that the potatoes, the eggs and coffee bean had each faced the same adversity. මේ තුනටම උනේ එකම දේ. විනාඩි 20ක් නටන වතුරේ තිබුණා. හැබැයි මේ තුන රියැක්ට් කරේ තුන් විදිහකට. අර හයියට තිබ්බ අලගෙඩි ටික මොකද උනේ? බොහොම දියාරු තැලෙන සුළු අලගෙඩි බවට පත් වුණා. අර විනාඩි 20ක් නටන වතුරේ තිබ්බහම. හැබැයි බොහොම fragile කැඩෙන බිඳෙන සුළු විදිහට තිබ්බ බිත්තරේට මොකද උනේ? බිත්තරේ ඇතුළ හයි වුණා. ඒත් මොකද උනේ? ඒත් අර විනාඩි 20ක් නටන වතුරේ තිබ්බහම. හැබැයි කෝපි මොකද උනේ? කෝපි වල කිසි වෙනසක් උන්නේ නැහැ. හැබැයි කෝපි වලින් මොකද උනේ? අර ඒ නටපු වතුර ටිකේ
පාටත් වෙනස් කරා, ෆ්ලේවර් එකත් වෙනස් කරා, සුවඳත් වෙනස් කරා. ඊට පස්සේ තාත්තා කියනවා which are you? දුවගේ දිහාට හැරිලා ඇහුවා දුව ඔයා කොයි වගේද? He asked his daughter. When adversity knocks on your door අපිට කරදරයක් ප්‍රශ්නයක් ඇති වුණාම how do you respond? අපි කොහොමද ඒකට react කරන්නේ? Are you a potato, egg or coffee bean? ඒක නිසා මට දෙන්න තියෙන උපදේශය තමයි මේකේ මොරාල් එක තමයි අපිට ප්‍රශ්නයක් ඇති වුණාම අපි අර අලගෙඩිය වගේ වෙන්නත් නරකයි, දියාරු වෙලා යන්නත් නරකයි. ප්‍රශ්න නිසා අපි බොහොම දරදඬු වෙලා strong වෙන්නත් නරකයි අර බිත්තරේ වගේ. අපි මොකද්ද වෙන්න ඕනේ? අපි මේ ප්‍රශ්නෙට සාර්ථක මුහුණ දීලා අපි වටේ තියෙන environment එක අපිට ඒකට ගැළපෙන විදිහට වෙනස් කරගෙන අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ඇත්තටම පුද්ගලයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. In the life things happen around us, things happen to us, but the only things that truly matters is what happened within us. ඒක තමයි අන්තිමට දෙන්න තියෙන ඔගේ දෙන්න තියෙන මොරාල් එක. හරි. එහෙනම් thank you very much. මේ දේශනෙට සහභාගී වුණාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න විනාඩි 5ක් දෙන්නම්. ඕන ප්‍රශ්නයක් අහන්න ගැටලුවක් නැහැ. දන්න දෙයක් තියෙනවා නම් උත්තර දෙන්න. ප්‍රශ්න නැද්ද? ඔව් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් අවස්ථාව. ගොඩක් අය මේක හොඳයි ඉන්ෆර්මටිව් එහෙම කියනවා අර මූලි එහෙම අර ෆේස් ටු ෆේස් ප්‍රශ්න ඇසීමේ ගැටලු තියෙනවද මන් දන්නේ නැහැ. ගැටලු තියෙන අය කරන්න. ඔව් පේන්නේ නැහැ එකට අහන්න. හරි දාන්න. ඔව් මාව නම් පේනවා. ඔයාලට ඔයගොල්ලන් පේන්නේ නැහැ කාකද එහෙම ප්‍රශ්න අහන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. chat ඒක එකේ තමයි දැම්මයි මත් කිව්වේ. ඇහුවයි කියලා වෙනසක් නැහැ. මේ හැමෝටම පොත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුණාද? සමහරු thank you for your book කියලා එනවා. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් කියලා තියන්න. මොකද ඒක මෙගාබයිට් 50 ගාණක් ඒගොල්ලන්ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ නම් ඩවුන්ලෝඩ් කරගන්න පොඩ්ඩක් වෙලා යයි. ඔව් ඒක තමයි. මගේ නම් ටග් ගාලා අප්ලෝඩ් වෙනවා මම යුනිවර්සිටි එකේ ඉන්න නිසා. නෑ මම ඇත්තටම මම මේ පොත ප්‍රොෆිට් එකට ලිය පොතක් නෙමෙයි. මට ඕන ගන්නේ පුස්තකාල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඉතින් හැබැයි ඔක ඕගොල්ලෝ තියාගන්න. මොකද පොත එහෙම ෆොටෝකොපි කරලා එහෙම යවන්න එපා. එතකොට ඒක අගිය නැති වෙනවනේ. හැබැයි මේකට සහභාගී වෙච්ච හැමෝටම මේක gift එකක් විදිහට තියාගන්න. මමත් මතක් වෙන්න එක්කලා. බොහොම ස්තුතියි ඒකට. මේ දැන් අපි කෙනෙක් මුලින්ම තාක්ෂණය පටන් ගන්නෙ නැතුව ඉන්න කෙනෙක්ට ලයිබ්‍රරි එකක පටන් ගන්නවා නම් මොකද්ද ඉස්සලාම සුදුසු පියවර කියලා පොඩි අදහසක් දෙන්න. මොකද කවුරුවත් අනිත් අය වෙනුවෙන් මම මේ අහන්නේ ඒගොල්ලන්. එතකොට ඔව් ඉතින් තාක්ෂණය දැන්ට නැත්තම් ඉතින් මුලින්ම පටන් ගන්න පුළුවන් අඩුම තැනින් පටන් ගන්න කම්පියුටරයක් ගෙනල්ලා. පුස්තකාලයට අඩුතරමේ කම්පියුටරයක් ගේන්න. එතකොට කම්පියුටරෙත් එක්කලා කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා ගන්න දෙන්න පුළුවන් පහසුකම් ටිකක්. සහ තාක්ෂණේ නැහැ ඒකට සල්ලි නැහැ කියලා ඉන්න පාර මම කිව්වා වගේ ඕන තරම් බිස්නස් කරන්න අය ඉන්නවා ඩොනේට් කරන්න කැමති අය. හැබැයි ඒගොල්ලෝ යමක් බලාපොරොත්තු වෙනවා. හැම එකක්ම නිකම්ම හම් වෙන්නේ නැහැ අපිට. ඒගොල්ලන්ගේ නම්වත් එතන ගහන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දෙක අතර තමයි තියෙන්නේ ගැනීම. නම ගහනවද නැද්ද කියන එක. දැන් හිතන්නකෝ බාර් එකේ කෙනෙක් දෙනවා කිලෝ ගන්න කම්පියුටර් 10ක්. බාර් එකේ නම ගහන්න කියලා. ඒක කරන්න බෑනේ. හැබැයි හිතන්නකෝ මේ පැත්තේ ඉන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් බිස්කට් හදනවා. එයා කම්පියුටර් ස්පාක් 6ක් දීලා එයාගේ බිස්කට් විකුණන ආයතන නම ගහනවා එතන ඩොනේටඩ් බයි කියලා. ගැටලුවක් නැහැ. ඒක පුස්තකාලාධිපති හැටියට Taman decide කරන්න පුළුවන්. Which you are going to take and which you are not going to not to take. It's up to you to decide, right? ඒකින්ද ඒක decide කරන්න Taman. හැබැයි අන්තිමට Taman පුස්තකාලේ හොඳ දෙයක් කරන්න. බය වෙන්න එපා. මොකද අපි තාක්ෂණය දැන් අද මේවා අලුත් දේවල් නෙමෙයි. මේවා බොහොම සරල දේවල්. ඒ කියන්නේ හැම දෙයක්ම දැන් අද බොහොම සරල වීගෙන එන්නේ. හැම දෙයකම තාක්ෂණෙත් ගණන් අඩු වීගෙන එන්නේ ගොඩක්. මොකද මේවා ලෝකෙට අලුත් දේවල් නෙමෙයි. දැන් අලුත් දේ AI. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර සර් පෙන්නුවා නේද? අර ස්කෑන් එකක් මුල් පොතක් උනත් ස්කෑන් කරන්න පුළුවන් කියලා. මොකද ඇහෙන්නේ? මුළු පොතක් උනම් ස්කෑන් කරන්න පුළුවන් කියලා. ඔව් පොතක් ස්කෑන් වර්ග මම තුනක් පෙන්නුවානේ. ඒක හින්දා දැන් කවුරු හිතුවත් ඒකෙන් කොපිරයිට් ප්‍රශ්න එනවා කියලා. කොපිරයිට් ප්‍රශ්න නෑනේ. දැන් අපි පොතක සාමාන්‍ය 110ක් ස්කෑන් කරන්න ගැටලුවක් නැහැනේ. ඒ කියන්නේ ඔයා කියන්නේ කොයි එකද අර ඩිජිටල් වෝල් එකද නැත්නම් පොතක් ස්කෑන් කරන් අර ඊමේල් කරගන්න දෙන්න කීප එකද? පිටුවක් දෙකක්. පොතක් ස්කෑන් කරලා මුළු පොතම ස්කෑන් කරන්න පුළුවන් පොතම ස්කෑන් කරලා අර QR කෝඩ් එකක් හදලා බිත්තිය ගහන්න කීප එකනේ.
ඔව් ඒකෙදී ඒක ඔව් තමයි මම කිව්වේ අවුරුදු 70කට වැඩිය පරණ පොතක් කියලා. අවුරුදු 70කට වැඩිය පරණ කොපිරයිට් එක දීලා නැති පොතක් තියෙනවා නම් අපිට ඒක කරා කියලා ගැටලුවක් නැහැ නේ. ඒ විදිහට පුළුවන් නේද? එහෙම පුළුවන්. ඉතින් ඒක බලන්න අවුරුදු 70කට පරණ පොත් තියෙනවා ලංකාවේ ගොඩක් ඒවා මිනිස්සු කියවන පොත්. එහෙම නැත්නම් අපිට පුළුවන් thank you. පොත පබ්ලිෂ් කරපු එකනත් එක්ක ඇග්‍රීමන්ට් එකක් යනවා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මගේ පොත ඉල්ලුවොත් මම කියනවා ඒකට QR කෝඩ් එකක් හදලා ගහන්න කමක් නැහැ කියලා මම ඇග්‍රීමන්ට් එක සයින් කරලා දෙනවා. එහෙම ගොඩක් පබ්ලිෂර්ස් මම හිතන්නේ කැමතියි පරණ අය. ඒවට අපි try කරලා නැහැ තාම. මේකයි වෙලා තියෙන්නේ. Right, thank you, sir. ඔව් එහෙම පොත් 10ක 15කත් කලෙක්ෂන් එකක් හදන්න බලන්න. ගොඩක් නෙමෙයි. ටික ඒක ඩෙවලොප් කරන්න. හලෝ ඔව් අහන්න. alright බොහොම ස්තුතියි. මගේ නම සරවණන්. මම ඉන්නේ නෝර්වේ රටේ. දැන් මම මේ මගේ පසුබිම මම රිසර්චර් සහ ජර්නලිස්ට්. ලයිබ්‍රරි ගොඩක් පාවිච්චි කරනවා. ලංකාවේ ආවොත් මම මේ මියුසියම් ලයිබ්‍රරි නැෂනල් ආකියවිස් නැෂනල් ලයිබ්‍රරියම ගොඩක් පාවිච්චි කරනවා. right. දැන් මම බ්‍රිටිෂ් මියසියම් බ්‍රිටිෂ් ලයිබ්‍රරි අනිත් එක ඩච් වල නෙදර්ලන්ඩ් වල තියෙන රොයල් ලයිබ්‍රරි එකම මම ගිහින් තිනවා. ඔව්. ඒක මම සාමාන්‍ය බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකේ අවුරුදු 200-300 පරණ පොත් අනිත් එක මේ ඩොකියුමන්ට්ස් එමත් මම මොබයිල් එකෙන් ෆොටෝ අරගෙන එන්න ඊවන් සම්පූර්ණයෙන් ඉතින් ඒ වගේ කරන්න අනුමත තියෙනවා. ඒක ලේසියෙන් මම කරගෙන ඇවිල්ලා මෑතකදීත් මගේ පොතක් මම ලංකාවේ දැන් වතුකරේ ප්‍රථම වරට පබ්ලිෂ් වෙච්ච 1888 දී පබ්ලිෂ් වෙච්ච පොතක් පළවෙනි පොත කියලා කියන්නේ ඒක ආයෙත් ලංකාවේ මම රීපබ්ලිෂ් කරා මෑතකදී. ඉතින් ඒ තරම් මට ඒ වගේ ඔක්කොම මම ගත්තේ මගේ ෆෝන් එකේ තමයි. මට ලැබිච්ච හරිම නෙගටිව් අත්දැකීමක් තමයි ලංකාවේ සාමාන්‍ය මේ නැෂනල් ලයිබ්‍රරි නැත්නම් මේ ආකියවිස් එකේ ෆෝටෝස් ගන්න ඒ වගේ දෙන්නේ. ඊළඟට දැන් ඒකට ඊට පස්සේ කිව්වා මේ පිටුවකට දැන් පත්තරෙන් පිටුවක් මම ෆොටෝ ගන්නවනේ ඒකට ගාස්තු අය කරනවා රුපියල් 8ක් වගේ ගාණක්. එතකොට ඒක දැන් මම සෑහෙන වැඩවල් කරනනේ ඒකටම සෑහෙන වීදන් යනවා. ඒක ප්‍රශ්න නෑ. හැබැයි ඒක සාමාන්‍ය මිනිසුන්ට පරීක්ෂණය කරන අයට ස්ටුඩන්ට්ස්ලාට ඔක්කොම ඒක හරිම අපහසු තත්ත්වයක් කියලා මට හිතෙනවා. ඒ කිව්වොත් මේ මට දැන් මට තියෙන අර ඉන්ටර්නැෂනලි අනිත් ලයිබ්‍රරි වල ඔක්කොම මෙච්චර පාසුකම් තියෙද්දි දැන් උදාහරණයට දැන් මට ඕන කරපු ඒක ඩොකියුමන්ට් එකක් ඒ ලංකාවේ ගන්න බෑ ලංකාව සම්බන්ධව. හැබැයි බ්‍රිටිෂ් මියුසියම් එකේ මම ගන්නවා ලේසියෙන් පාසුවෙන්. හැබැයි අපේ රටේ ඒ පාසුව රටේ වැසියන්ට නැති එක ගැන මට මේකක් තියෙනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස් ඔව් මෙහෙමයි දැන් ඔබතුමාගේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. දැන් ඕක ඉතින් ටිකක් ඩිස්කස් කරන්න ඕනේ මාතෘකාව. මොකද හේතුව දැන් එක පැත්තකින් දැන් පරණ පොත් නම් ගැටලුවක් නෑ. අවුරුදු 70 පැන පොත්වල කොපිරයිට් එක කාටවත් දීලා නැත්නම් අයිතිය දීලා නැත්නම් ඒ වගේ පොතක් පුස්තකාලෙක තියන්න පුළුවන්. පොත මුණත් ෆොටෝකොපි කරන්න ෆොටෝ ගහන්න ඒක ගැටලුවක් නෑ. ඒතර සමහර අය ඔය ඩිමාර්කේෂන් එක හරියට දන්නේ නැතුව ප්‍රැක්ටිස් කරන ඔය කතන්දරේ ඕනම පොතකට එක. දෙවෙනි එක පැත්තකින් අපි පොත ෆොටෝකොපි කරන්න දුන්නොතින් හරි ෆොටෝ ගහන්න දුන්නොත් එහෙම නැති පොතක් නම් ඒ පොත ලියපෙන්නාගේ පැත්තෙන් කම්ප්ලේන්ට් එකක් එන්න පුළුවන්. ඒ පොත අරන් ගිහලා කවුරු හරි රීප්‍රොඩියුස් කරොත් අර එහෙම කරොත් මගේ පොත විකිරෙන්නේ නැහැ නේද? ඕකේ එන්ඩ් දෙකක් තියෙනවනේ. ඉතින් ඔය දෙකටම අතරමැද්දෙන් යන්න ඕනේ. ඉතින් එහෙමනම් මේ පුස්තකාලේ කෙනෙක් කෙනා බය නැති වෙන්න ඕනේ. නඩුවක් වැටුණත් ඒකට මුහුණ දෙන්න. උදාහරණ විදියට ඔබතුමා පිටරට හින්දා මම කියන්නේ. දැන් chat GTP එක තියෙන්නේ. chat GTP එක හැමතැනින්ම ගත්තේ ඒවා අරගෙන දාලා අපිට ටක් ගාලා ගහපු ගමන් ඕනම තැනක තියෙන එකක් එනවා. හැබැයි දැන් අද chat GTP එකට නඩු මං හිතන්නේ එක 200-300ක් නඩු තියෙනවා.
ඉතින් ඒවත් එක්කත් පුස්තකාලවල ඉන්න අය බේරෙන්න බෑ. මොකද තමන් කරන්නේ ජොබ් එකක්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සමහරට අර බ්‍රිටිෂ් ලයිබ්‍රරිස් වල මම දන්නේ නැහැ ඒ තියෙන පොත් සමහරට ඒගොල්ලෝ ඒවා සමහරට අරගෙන නැති සමහරට රයිට් එක. හැබැයි ඉතින් ලංකාවේ පොතක් නම් රයිට් එක කොහෙන්ද ගත්තේ කියවත් ප්‍රශ්නයක්. ඒක එහෙම පබ්ලිෂ් කරන්න පුළුවන්. එහෙම අයිතිය ගත්තොත් දැන් උදාහරණයකට මම කැමති නම් මගේ පොත මගෙන් ගැටලුවක් නැත්තම් මගේ පොත පබ්ලිෂ් කරා කියලා රීප්‍රොඩියුස් කරා කියලා මම ඒක දෙනවා නම් පුස්තකාලයකට අයිතිය. එතනින් එහාට ඒක ගැටලුවක් නැහැ. හැබැයි ලංකාවේ තියෙන්නේ අර කොයි දෙයක් ප්‍රැක්ටිස් කරන්න බයයිනේ. එතකොට දැන් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අන්තිමට ඒ ලයිබ්‍රරියෙන් තමයි ඒකට වක් කියන්න වෙන්නේ. ඉතින් එහෙම කියවන්න මහා පරිමාණයෙන් සල්ලිත් නැහැ ලයිබ්‍රරි වලට එහෙම ප්‍රශ්නයක් ඇති වුණොත්. ඉතින් අර දෙපැත්තම තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ මට දෙන්න තියෙන උත්තරේ. මොකද ඒක ටිකක් ඉතින් ඩීප්ලි පොලිසි මට්ටමේ ගන්න ඕන ඩිසිෂන් එකක් ඒ වගේ දේවල් සම්බන්ධයෙන්. මේක මම කියන්නේ මේ පොත විතරක් නෙවෙයි. දැන් උදාහරණට හැන්සාඩ් එක. එහෙම නැත්නම් මොනවා හරි මේ ගැසට් එකක්. ඊළඟට ඕන එකක් මම කියන්නේ ඕන එකට එහෙම තමයි දැන් ශ්‍රී ලංකාවේ එහෙම සිස්ටම් තියෙන්නේ. මම පොත විතරක් නෙවෙයි. ඔව් පොත්වල නම් අරක තමයි උත්තරේ. ගැසට්ස් වගේ වුණා නම් දැන් හැබැයි ගොඩක් ඔන්ලයින් තියෙනවා නේ PDF ෆෝමැට් එකකින්. අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ටිකක් ප්‍රශ්න අඩුයි ඉස්සරට වැඩිය. හැබැයි සමහර තැන්වල ඒක තාම ප්‍රැක්ටිස් කරන්න නැති ඒක ඇත්තම කිව්වොත් ඉතින් වැරදි. එහෙම කියන්නේ නොමිලේ දෙන්න පුළුවන් එකක් නම් එහෙම ගැටලුවක් නැත්තම් පුළුවන් තරම් යූසර්ස්ලාට දෙන එක තමයි අපි කරන්න ඕනේ ලයිබ්‍රරියල් හැටියට. ඔව් මම ඇත්තටම කැමති මේ ඩිසිෂන් මේකර්ස්ලා විදියට ඉන්න අය මේ ගැන පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙන එක සම්බන්ධව පොඩ්ඩක් මේ කරුණාකරලා බලන්න කියලා කියන්න. ඔබතුමාට පුළුවන් ඔබ සම්බන්ධයෙන් පත්තරේට ආටිකල් එකක් ලියන්න. මම ලියලා තියෙනවා මේ දැන් මම ලියලා තියෙනවා මේ නැෂනල් ලයිබ්‍රරි මියුසියම් ආකයිව්ස් වල මගේ අත්දැකීම් හරි නෙගටිව් අත්දැකීම් ඔක්කොම මොකද්ද කියලා කීප වතාවක් පළවලා තියෙනවා පත්තරවල වල මගේ ආටිකල්ස්. ඊළඟට තියෙන ප්‍රශ්න තමයි අර නැෂනල් අර රිපොසිටරි එකේ නැෂනල් ඩිජිටල් ලයිබ්‍රරි රිපොසිටරි එකේ ඒකෙන් අර රෙයාර් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒකට මම කීප වතාවක් ඒකට දැන් ඒක මම ඉල්ලලා දැන් ඒකට ඇතුලේ යනවා ඒක ඉල්ලනවා නම් ලොගින් වෙලා රික්වෙස්ට් කරන්න ඕනේ ඩිජිටලි. ඉතින් ඒක මම කීප වතාවක් කරලා තියෙනවා. කවදාකවත් මට ලැබිලා නැහැ උත්තරයක්වත්. ඒක නිකන් තියෙනවා කාටවත් ඒක ප්‍රයෝජනේ නැහැ. මම දන්නේ ඒ ඔක්කොම ඒ වගේ සර්විස් කියලා මොනවට තියෙන්නේ කියලා. අපි බලමු අපි ඒ තැන් වලට කතා කරලා බලමු මොනවද කියලා තත්ත්වය මේ බලමු ඔබතුමාගේ හොඳයි ඒ පතු කරපු මේවා කාරණා දෙක. ඇත්තම පොලිසි මේකර්ස්ලා ඒවා ගැන ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. Thank you very much. Thank you. Any other questions? තව item හරි අහන්න තියනවද? මට නම් සර් ගන්නපු ඔක්කොම දේවල් හොඳට වැටහුණා සර්. ඇත්තටම ගොඩාක් වටිනවා. සර් දැන් අර අපිට ෂෙයා කරපු පොතත් ඒ වගේම ගොඩක් වටිනවා. මම ඒක චුට්ටක් පටුන පොඩ්ඩක් බැලුවා. මම කැලණි කැම්පස් එකේ මේ ලයිබ්‍රරි සයන්ස් කරනවා සර් මේ බාහිර ළමෙක් විදියට. ඉතින් මේ ඇත්තටම වටිනවා සර්ගේ මේ ලෙක්චර් එක අපිට ගොඩාරියක්. හරි බොහොම ස්තුතියි. මම ටිකක් ෆාස්ට් කරා. හැබැයි ඔයගොල්ලන් හොඳ කමෙන්ට් ලැබෙන එක සන්තෝෂයි. මොකද මම ෆාස්ට් කරා. මට ඇත්තටම ඕනේ මේ කරුණු 60ම ඔයගොල්ලන්ට කියන්නයි. නැත්නම් මට සිලෙක්ටඩ් කරුණු ටිකක් කියන්න තිබ්බා. කරුණු 10ක් විතර අරගෙන වැඩි විස්තර කළා. නමුත් මට ඊට හිතුණා හොඳයි කියලා මේ කරුණු ටික වේගෙන් හරි කරුණු ටික ඔක්කොම ටච් කරලා ඔයගොල්ලන්ට පොත දෙන එක කියව ගන්න. ඒකයි. බොහොම ස්තුතියි සර්. ගොඩාක් තින්. දැන් ඔක්කොගෙම ඩවුන්ලෝඩ්ලා ඉවරයි නේද? දැන් මම හිතන ප්‍රශ්නයක් නැහැ. chat එකට දාන්න පුළුවන් ඔයා කියන කැඩි කැඩි ඇහෙන්නේ නැහැ. කමාරු කියලා ටිකක් සිග්නල් ප්‍රශ්න හින්දා. සර් ඔව් සර් මේ ඩවුන්ලෝඩ් කරගත්ත එක සර් මේ මගේ ෆෝන් එකේ අවුලක්ද දන්නේ නැහැ සර් ෆෝන් එකට එන්නේ නැහැ. ඒක ෆෝන් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැති මොකද අනිත් අය ඩවුන්ලෝඩ් කරගත්තා නේද? ඔයා මට එහෙම වුණොත් ඊමේල් එකක් දාන්න මම පොතේ වන්න. හා නැත්නම් සර් මම මේක මෙහෙම කරන්න ඕගන්න මේක ඕගනයිස් කරපු තැන තියෙනවනේ මම එතනට පොත දෙන්නම්.
එතනට හා ඊමේල් එකක් දාන්න නැත්නම් හැමෝම ඊමේල් එක ගන්නවත් මට ඒක යවන්න වෙලා නැති වෙයි. මම එතනට මේක හරි ඕගනයිස් කරපු එකන මම පොත දෙන්න soft copy එක. එතනින් ඊමේල් කරලා ඉල්ල ගන්න. කෝල් කරලා හරි. හරි සර්. පොත chat එකට ආයෙ දාන්න පුළුවන් download ඔයා කියන එක ඇහෙන්නේ නැහැ. මොකද කැඩි කැඩි සිග්නල් නැහැ මං හිතන්නේ. තව පොඩි දෙයක් දැනගන්න ඕනි සර්. දැන් මේක බලන්න මේ අවශ්‍යතාව තිබුණත් බලන්න උනේ නැති යාළුවෝ එහෙම ඉන්නවා. එතකොට මේ රෙකෝඩින් එකක් මේකේ දෙනවත් දන්නේ නැහැ නේද? මිසිස් බණ්ඩාරනායක කොහොමද රෙකෝඩින් එක ගන්න එක ළමයි? අපි සර් FB එකට දානවා එතනින් ගන්න පුළුවන්. අන්න FB එකට දානවලු. එතනින් ගන්න පුළුවන්. ඕකේ සර් thank you. ඔයා ඩවුන්ලෝඩ් කරගත්තද පොත? නැෂනල් ලයිබ්‍රරි එකේ ගත්තා නම් එතර මං ආයෙ වන්න ඕනේ නැහැනේ. ඔව් ඩවුන්ලෝඩ් කරගත්තා. ඒක කැමති කෙනෙක් ඊමේල් කරලා ගෙන්න ගන්න. මේකට සහභාගී වෙච්ච ඕන කෙනෙකුට ඒක ෆ්‍රී දෙන්න කමන්නේ. එහෙනම් වෙන ගැටලු නැත්නම් අපි නවත්තමුද? අපි අවසන් කරමු නේද සර්? ඔව් ගැටලු නැත්නම් අපි නවත්තමු නේද? අද දින දේශනයක් පවත්වන ලද ආචාර්ය නිලුක මధుරංග කරණාගොඩ මහතාට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෙනුවෙන් මාගේ ස්තුතිය පුද කරනවා. එසේම මේ සඳහා උපදෙස් ලබා දුන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් විශේෂයෙන්ම අධ්‍යක්ෂ පద్මා බණ්ඩාරනායක මහත්මියට මාගේ ස්තුතිය පුද කරනවා. මේ සඳහා සහයෝගය දුන් පුස්තකාල සහයෝගිතා අංශයේ සහකාර අධ්‍යක්ෂ කමලාංගිනී සුබසිංහ මහත්මියටත් තොරතුරු තාක්ෂණ අංශයේ ඉන්ද්‍රජිත් මහතාටත් ඩිජිටල් පුස්තකාලයකගේ සියලුම නිලධාරීන් මහතාටත් වැඩසටහන සඳහා සහභාගී වූ ඔබ සැමටත් මාගේ ස්තුතිය පුද කරනවා. සුබ දවසක්. හරි. බොහොම ස්තුතියි එහෙනම්. මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මම කොළඹ යුනිවර්සිටි එකේ ලයිබ්‍රරි එකේ වැඩ කරන්නේ. ඔෆිෂියල් ලයින් එක හරහා කෝල් එකක් අරගෙන දැනගන්න පුළුවන්. right? ගැටලුවක් නැහැ. හරි. thank you very much. එහෙනම් හැමෝටම සුබ දවසක්. good night. thank you sir. thank you. sir. okay. Thank you sir. welcome. Thank you sir. okay.